අයිබෝල්ලම හැමෝටම අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ඕගොල්ලොන්ගේ 11ව සිලබස් එකේ 4 වෙනි පාඩමේ ඒ කියන්නේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන පාඩමේ මිශ්‍ර අභ්‍යාසය තමයි කතා කරන්න යන්නේ. හරි. ඒතර මිශ්‍ර අභ්‍යාසයට කලින් අභ්‍යාස තුනක් තිබ්බනේ. 4.1 අභ්‍යාසය, 4.2 අභ්‍යාසය, 4.3 අභ්‍යාසය කියලා අභ්‍යාස තුනක්. ඒ අභ්‍යාස තුනටම පිළිතුරු සම්පූර්ණයෙන්ම හොඳටම සිද්ධාන්තත් එක්කම සාකච්ඡා කරලා වීඩියෝ තුනක් දාලා ඉතින් මම මේ වීඩියෝට කලින්. ඒතර ඒව බලන්න නැති කට්ටිය ඒවත් බලන්න පුළුවන් කැමති නම්. හරිද? ඊළඟ කියන්නේ ඊළඟ මගේ channel එකේ තියෙනවා ඕන ඉස්සරහට මෙන්න මේ වගේ අභ්‍යාස සාකච්ඡා කරනවා. එතකොට මුළු සිලබස් එකේම අභ්‍යාස සාකච්ඡා කරනවා. ඒතර ඒවත් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. හරි? තියාගන්න ඊට පස්සේ notification එක ඇවිල්ලා ඕන ටික බලන්න පුළුවන්. හරිද? හරි. දැන් අපි අභ්‍යාසයට යමු. දැන් ගන්න මිශ්‍ර අභ්‍යාසය ගන්න ඕගොල්ලෝගේ. හරි බලන්න. එතකොට හතරවෙනි පාඩමේ මිශ්‍ර අභ්‍යාසය. බලන්න පළවෙනි එක මොකක්ද කියන්නේ කියලා. පළවෙනි ගානේ මොකක්ද කියන්න බලන්න. කියනවා පිරමීඩයක් සෑදීමට යොදා ගන්නා ලද පතොරමක් පහත දැක්කේ කියලා කියනවා. ඒ කියන්නේ පිරමීඩය හදන්න යොදා ගන්න පතොරමක්. පතොරම ගැන දන්නවනේ. ඒ කියන්නේ පතොරමක් මගින් අපි ඔය මේ ඝන වස්තු ටික හදන්නේ. මේ මොකද ඝනකය හදන්න පතරම් තියෙනවා, ඊළඟට ඝන කාව්‍ය හදන්න පතරම් තියෙනවා, ඒ වගේ පිරමීඩ හදන්න පතරම් තියෙනවා. හරිද? ඒතර ඒ වගේ පතරමක් තමයි පල්ලෙහා දීලා තියෙන්නේ රූප සටහනේ. හරි. ඊට පස්සේ රොමිලකම් 1 අපෙන් අහනවා එහි A හා B මගින් දක්වා ඇති යගේ ගණනය කරන්න කියලා කියනවා. හරි. ඒතර මෙන්න මෙහෙම තමයි රූප සටහන දෙන්නේ. බලන්න. පතරම මෙන්න මේ ආකාරයට දෙනවා. හරි. මේ ආකාරයට මෙලෙස බලන්න. එන්න මේ ආකාරයට පතරමක් දීලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 5යි කියලා දෙනවා. හරිද? ඊළඟට මෙන්න මේ රේඛාවේ දිග සිම්පල් A කියලා දෙනවා. ඊළඟ මෙන්න මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 5යි කියලා දෙනවා. ඒ වගේම මෙන්න මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 5යි කියලා දෙනවා. හරි. මේ ඔක්කොම අංශක 90යි කියලා තමයි දෙන්නේ. හරි. මේ ඔක්කොම අංශක 90යි. ඊළඟට මෙන්න මේ දිගත් සිම්පල් A, මේ දිග සෙන්ටිමීටර් 5යි. ඒ මෙන්න මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 5යි. ඊළඟ මෙන්න මේ දිග සිම්පල් A කියලා දෙනවා. මෙන්න මේ දිග. හරි. ඊළඟ මෙන්න මේ දිග සිම්පල් B කියලා දෙනවා. හරිද? ඊළඟ මෙන්න මේ දිග සිම්පල් B කියලා දෙනවා. ඊළඟ මෙන්න මේ දිග සිම්පල් A කියලා දෙනවා. හරි. ඔය ටික තමයි රූප සටහන දෙන්නේ ඒගොල්ලෝ. හරිද? අපෙන් අහනවා A හා B මගින් දක්වා ඇති අගේ ගණනය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ නොදන්නා සිම්පල් A සහ B සොයන්න කියලා තමයි කියන්නේ. කොහොමද A හා B හොයන්නේ? අය බලමු කොහොමද හොයන්නේ කියලා. ඒතර ඔයගොල්ලෝ පේන ඉතින් මේ ඔක්කොම ඍජු කෝණේ ත්‍රිකෝණනේ. මෙතන අංශ ගන්නවා, මෙතන අංශ ගන්නවා, මෙතන අංශ ගන්නවා, මෙතන අංශ ගන්නවා. මේ හතරම ඍජු කෝණී ත්‍රිකෝණ. හරි. તો ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිගවල දන්නවා නම් ඉතිරි පාදයේ දිග හොයන්න පුළුවන් කොහොමද? පයිතගොරස් ප්‍රමේය දාලා හොයන්න පුළුවන්. හරිද? ඒතර පයිතගොරස් ප්‍රමේයෙන් කියන්නේ කර්ණයේ වර්ගය සමාන වෙනවා ඍජු කෝණී ත්‍රිකෝණේ ඉතිරි පාද දෙකෙහි වර්ග දෙකෙහි එකතුවට. හරි. ඒතර මේ ප්‍රමේය දාලා මේ සිද්ධාන්තය දාලා පයිතගොරස් ප්‍රමේය දාලා අපිට නොදන්නා පාදයේ දිග හොයන්න පුළුවන්. හරි. මෙන්න මේ ත්‍රිකෝණය දිහා බැලුවාම ඔයගොල්ලෝ පේනවනේ පාද දෙකක දිගවල දීලා තියෙනවා. මෙන්න මේ පාදයේ දිග හොයන්න පුළුවන් එතකොට. හරිද? ඒතර මෙන්න මේ ඍජු කෝණ ත්‍රිකෝණ පයිතගොරස් ප්‍රමේය දාලා මෙන්න මේ සිම්පල් A හොයා ගන්න පුළුවන්. හරි. ඉස්සරහට මෙහෙම ලියනවා. මම ලියනවා පයිතගොරස් ප්‍රමේයට අනුව බලන්න. පයිතගොරස් ප්‍රමේයට අනුව හරිද? කර්ණයේ වර්ගය කියන්නේ මෙන්න මෙයාගේ වර්ගය A වර්ගය සමානවා ඉතිරි පාද දෙකේ වර්ග දෙකේ එකතුවට. ඒ කියන්නේ පහේ වර්ගය දාලා පහේ වර්ගයට. දැන් උතනින් අපිට සිම්පල් එක හොයාගන්න පුළුවන් මේක විසඳලා. හරිද? ඒතර A වර්ග සමානවා හරිද? පහේ වර්ගය කීයද 25නේ. මෙතන තියෙනවා පහේ වර්ගය 25යි. හරිද? ඒතර A වර්ග සමානවා හරි 25 25 50යි. එතකොට A වර්ගය සමානවා
බලන් ඉන්න. එතකොට 50 මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේ බලන් ඉන්න. 50 කියන්නේ දෙවරක් 25 නේ. දෙවරක් 25. හරිද? එතකොට ඊළඟ පිරමෙන් මෙහෙම ලියන්න පුළුවන්. a වර්ගය සමානයි. හරි. මූල දෙකේ වර්ගය වරක් 5 වර්ගය කියලා ලියන්න පුළුවන්. අවුලක් නැහැ නේ. දැන් මූල දෙකේ වර්ගය ගත්තොත් එimhe දෙකයිනේ. වර්ග මූල දෙකේ වර්ගය ගත්තොත් දෙකයි. හරිද? ඊළඟට 5 වර්ගය 25නේ. අවුලක් නැහැ මම එහෙම ලිව්වා. ඊට පස්සේ a වර්ගය සමානවා අනිත් බලන්න මූල දෙවරක් 5. මූල දෙවරක් 5 කියන්නේ 5යි මූල දෙකනේ. බලන්න. 5යි මූල දෙක. සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. හරි. මෙයාගේ තර්කය තියෙන බලන් ඉන්නකො. දැන් මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම. an හරි බලන්න. an වරක් bn කියලා තිබ්බොත් ඒක සමානවනේ ab ගෙන්නනි බලයට. ඒ කියන්නේ දර්ශක සමානයි නම් ගුණ කිරීමකදී ඒක වරහණින් ඉවතර ගන්න පුළුවන් දර්ශකය. ඒතර ඕක තමයි මෙතනදී කරේ. හරි. මෙන්න මේ දෙක කියන දර්ශකයේ විතර ගත්ත වර්ණය. හරි. ඒතර මූල දෙවරක් 5 5යි මූල දෙක. කොහොම තමයි උනේ. බලන් ඉන්නද? දැන් මෙන්න මේ ආකාරය තමයි තියෙන්නේ. කියන්නේ මෙන්න මෙහෙම ආකාරයක්. බලන් ඉන්න. x වර්ග සමානයි a වර්ගය වගේ ආකාරයක් තමයි ඔය තියෙන්නේ. ඒතර මෙන්න මෙහෙම આવොත් එම x සමානව ධන හෝ ඍණ aට. හරිද? දැන් මෙතනින් මෙහෙම ආවට පස්සේ කෙලින්ම ලියන්න බෑ a සමානයි 5යි මූල දෙක කියලා ලියන්න බෑ. එහෙම ලියුවොත් වැරදි. හැබැයි O level වලට ඒක විතර ගණන් ගන්න ලකුණු දෙනවා. නමුත් A level වලට ගියාම හරි ක්‍රමයට උත්තරේ ගන්න ඕනේ. හරි. මොකද මෙතන වර්ග පදයක් තියෙද්දි මූල ලෙස අගයන් දෙකක් ලැබෙනවා. දැන් මෙහෙම කිව්වම තේරුම් දෙන්න පුළුවන්. හරි. හැබැයි තේරුම් ගන්න පුළුවන් ළමනුත් ඉන්නවා. හරිද? ඒතර මම මෙතන සංකීර්ණ කරලා ඔයගොල්ලෝ ගණන් නැහැ. මොකද O level මට්ටමෙන් තමයි ගන්නවනේ. ඒක නිසා මම ඊට වැඩි කියන්නේ නැහැ. හරිද? එතකොට x වර්ග සමාන a වර්ග කියලා આવොත් එම x සමාන ධන හෝ ඍණයට. එතකොට මෙන්න මෙතන නිකන් ආවේ මෙන්න මේක ගන්න. ඒ කියන්නේ x වර්ග සමානයි a වර්ගාකාරය ලියා ගන්න ඕන නිසා තමයි මෙන්න මේ සුළු කිරීම කරේනවා. හරිද? හරි. එතකොට මෙන්න මේකට අනුව මෙන්න මේ පියවරෙන් පස්සේ මොකක්ද දෙන්නේ? එතකොට a සමානවනේ ධන හෝ ඍණ 5යි මූල දෙකට. පැහැදිලිද? x වර්ග සමාන a වර්ගය නම් x සමාන ධන හෝ ඍණයට. ඒක තමයි යෙදුවේ. හරිද? බලන්නද? එතකොට ඒ සඳහාම අගයන් දෙකක් ආවා. දැන් බලන්න ඕනේ ප්‍රායෝගිකව. ඒ කියන්නේ මොකද්ද කියලා. දැන් ඒ කියන්නේ මෙන්න මේ පතරොමේ මෙන්න මේ දිගක්නේ. දැන් දිගක් ආවද ඍණ වෙන්න බෑනේ. හරි. දැන් මම මෙන්න මේ පෑනේ දිග මැන්නොත් එම ඍණාගයක් එන්න බෑනේ. විස්ථාපන ඍණ වෙන්න පුළුවන්. ඒක දෛශිකයක්නේ. නමුත් දිග කියන්නේ අදිශයක්. ඒතර ඒක ඍණ වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ධනාගයක්. හරි. ඒතර මම ඊළඟ පියවර මෙන්න මෙහෙම ලියනවා. ඒතර මම ලියන්න පුළුවන් a යනු දිගක් බැවින් a යනු දිගක් බැවින් a විශාල වෙන බිඳුවට වඩා බිඳුර වැඩි කියන්නේ මොකද්ද? ධනාගයක්නේ. ඒතර අසමානතාව ලකුණ කියන්නේ a කියන්නේ ධනාගයක් කියලා. හරි. a කියන්නේ දිගක් බැවින් a ධනාගයක් වෙනවා. හරිද? ඒක නිසා අපිට මෙතනින් ධනාගය තමයි ගන්න වෙන්නේ. එම නිසා a සමානවා 5යි මූල 2. ඒකකේ ලියන්න අන්තිම පිළිතුරු ලියද්දි මොකක්ද ඒකකේ? ඒගොල්ලෝ දැන් සෙන්ටිමීටර වලින්. එහෙනම් මේ උත්තර ලැබෙන්නේ සෙන්ටිමීටර වලින්. ඔය ආකාරයට ඒ වලගේ හොයාගන්න පුළුවන්. හරිද? එතකොට ඒ වලගේ අපි හෙව්වා 5යි මූල 2 සෙන්ටිමීටර වුණා. හරි? 5යි මූල 2 සෙන්ටිමීටර. මෙතනත් ඒක කියනවානේ. 5යි මූල 2 සෙන්ටිමීටර. මෙතනත් තියෙනවා. 5යි මූල 2 සෙන්ටිමීටර. ඔය ආකාරයට ඒ යගේ හොයාගත්තා. හරිද? දැන් ලියා ගන්න තියෙන ළමයි ටික මේක ලියා ගන්න. හරි. වීඩියෝ පෝස් කරලා ලියා ගන්න අවශ්‍ය කට්ටිය මේක ලියා ගන්න. වීඩියෝ නවත්තලා ලියා ගන්න ඕනේ ලියා ගන්න. හරිද? හරි. දැන් මම මේක මකනවා. බලන්න. ඊළඟට අපිට සිම්පල් b වලගේත් හොයාගන්න බෑ. කොහොමද සිම්පල් b හොයන්නේ? දැන් අපි a හොයාගත්තා. දැන් බලන්න. හරි. පාද දෙකක දිගවල් දන්නා නොදන්නා පාදය ලෙස සිම්පල් b තියෙන ත්‍රිකෝණයක් බලන්න තියෙනවද කියලා. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ හතරනේ මෙතන තියෙන. ඒ හතරෙන් පාද දෙක දිගවල් දන්නවා. හරිද? ඊට අමතරව නොදන්නා පාදය ලෙස සිම්පල් b තියෙන ත්‍රිකෝණයක් තියෙනවා කියලා බලන්න. බලන්න. ඕ තියෙනවා. හරි. මෙන්න මේ ත්‍රිකෝණය. හරි. මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. හරිද? දැන් මෙන්න මේ ත්‍රිකෝණු ගන්න පුළුවන් අපිට.
දැන් මේක සමදර්ශයක්නේ. හරි. මෙයත් 90යි මෙයත් 90යි මෙයත් 90යි මෙයත් 90යි. හරි. මෙයා 5යි මෙයත් 5යි නම් මෙයත් 5යි මෙයත් 5යිනේ. මේක සමදර්ශයක්. හරි. ඒතර පාද හතරෙම දිගවල සමානයි. හරිද? ඒතර මෙයත් සෙන්ටිමීටර් 5ක් වෙනවා. මෙයත් සෙන්ටිමීටර් 5ක් වෙනවනේ. හරිද? ඒතර මේ ත්‍රිකෝණය සලකුවම මේ දිග දන්නවා මේ දිග දන්නවා. ඒක නොදන්නා පාදයේ ලෙස තියෙන සිම්පල් B විතරයි. ඒතර මෙයාට පයිස් ප්‍රමේය දාලා සිම්පල් B හොයාගන්න පුළුවන්. මෙයාට දැම්මත් ඒකම තමයි මේ දිග දන්නවා මේ දිග දන්නවා. නොදන්නා පාදයේ ලෙස තියෙන මෙන්න මෙයා සිම්පල් B. ඒතර පයිස් ප්‍රමේය දාලා ඒක හොයාගන්න පුළුවන්. මොන ත්‍රිකෝණය ගත්තත් ඒකයි හරි. මේ ත්‍රිකෝණය ගන්නම් මම. ඒ ත්‍රිකෝණය සලකලා පයිස් ප්‍රමේය දානවා. හරි. ඒතර පයිස් ප්‍රමේයට අනුව කර්ණයේ වර්ගයේ සමානව ඉතිරි පාද දෙකෙහි වර්ගවල එකතුවට. ඒ කියන්නේ b වර්ගයේ සමාන වෙනවා 5 වර්ගයේ ධන a වර්ගයට. හරිද? එතකොට b වර්ගයේ සමානව 5 වර්ගයේ ධන a වර්ගයේ. එතකොට b වර්ගයේ සමානව 5 වර්ගය කියන්නේ 25යි ධන. a කියන්නේ කීයද? 5 මූල 2යිනේ. එතකොට වර්ගය කීයද එන්නේ? අපි මුලින්ම ලියලිමු මෙන්න මෙහෙම. 5යි මූල 2 වර්ගය. a වර්ගයනේ ඕනේ. ඔයා කර ලිව්වා. ඒතර b වර්ගය සමානව 25 ධන. හරි. මෙයා වර්ග කරොත් එහෙම කීයද? දැන් මෙන්න මේ වගේ එකක් තමයි ඔය තියෙන්නේ. ab ගේ වර්ගය වගේ එකක් තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ ඒක සමානවන්නේ a වර්ගයේ වරක් b වර්ගයට. අර කලින් සුළු කිරීම අනිත් පැත්ත. ඒ කියන්නේ දර්ශක සමානලා ගුණ කිරීමකදී දර්ශකයේ වරණින් ඉවතර ගන්න පුළුවන් වගේම හරි. වරණින් ඉවත තියෙන දර්ශක මෙන්න මේ වගේ කඩලා ලියන්න පුළුවන්. ඒතර ඒක තමයි මම දැන් භාවිතා කරන්නේ. හරි. ඒතර මම මෙයා ලියන්න පුළුවන් 5 වර්ගයේ වරක් මූල 2 වර්ගය ලෙස ලියන්න පුළුවන්. හරිද? බලන්න. ඊළඟට b වර්ගයේ සමානව 25 ධන 5 වර්ගයේ 25යි. හරි. වරක් මූල 2 වර්ගයේ 2යිනේ. දැන් වර්ගමූලයක් වර්ගය ගත්තේ වර්ගමූලයක් නැති වෙලා යනවනේ. මූලයේ වර්ගයේ ඒ සිද්ධාන්තය මෙතන යෙදුනේ. හරිද? එතකොට b වර්ගය සමානව 25 ධන 25 දැක්කේද 50යි. හරිද? එතන b වර්ගය සමානයි 25 50 කීයද 75යි. හරි බලන්න. දැන් මෙතනින් පස්සේ අර විදිහට හදා ගන්න. ඒ කියන්නේ x වර්ග සමානයි a වර්ගයකට මෙන්න මේක හදාගෙන යන්න ඕනේ දැන් ඊළඟට. හරි බලන්න. එතන b වර්ගය සමානව 75 ලියනවම වර්ගයක් වරක් ඉතිරිය කියලා. එතන 75 හදන්නේ කොහොමද? 25 වර්ගය ලෙස ගත්තොත් එහෙම ඉතිරිය 3යිනේ. 3 වරක් 25 75 වෙන්නේ. ඊට මේවා ලියනවා 3 වරක් 25 කියලා. හරිද? ඊට පස්සේ b වර්ග සමානව මට 3 ලියන්න පුළුවන් මූල 3 වර්ගය කියලා. 25 ලියන්න පුළුවන් මට 5 වර්ගය කියලා. හරිද? ඊට පස්සේ b වර්ගය සමානවනේ මෙන්න මෙතන දර්ශක සමානොත් ගුණ කිරීමේ දර්ශකේ වරණින් විතර ගන්න පුළුවන්. එතකොට වරණ තුල එන්නේ මූල 3යි 5නේ. මූල 3 5න් ගුණ කරාම 5යි මූල 3. එහෙනම් මූල 3 වරක් 5. අපි සාමාන්‍යයෙන් ලියන්නේ මූල ලකුණු පිටිපස්සට යන විදිහට. ඒතර 5යි මූල 3 කියලා තමයි ලියන්නේ. ඒතර මම මේවා ලියන්න පුළුවන් 5යි මූල 3 වර්ගය කියලා ලියන්න පුළුවන්. ඔන්න. දැන් x වර්ග සමාන a වර්ග ආකාරයට හරව ගත්තා. ඊට පස්සේ x සමානයි ධන හෝ ඍණ a. ඒතර b සමානව ධන හෝ ඍණ 5යි මූල 3ට. හරි. දැන් බලන්න b කියන්නේ මොකද්ද කියලා බලන්න. දැන් b කියන්නේ මොකද්ද මේ? මෙන්න මේ පතරොමේ මෙන්න මේ දිගක්නේ. හරි. b කියන්නේ දිගක්. එතකොට දිගක් ආද ඍණ වෙන්න බෑ අනිවාර්යයෙන්ම ධනාගයක්. අර කලින් පැහැදිලි කරා වගේම තමයි. හරි. එතකොට මට වෙන මෙහෙම ලියන්න පුළුවන්. එතන මම ලියන්න පුළුවන් b යනු දිගක් බැවින් b යනු දිගක් බැවින් b විශාලයි බිඳුව විය යුතුය. එතන මේ අසමානතාවල ලකුණෙන් කියවෙන්නේ මෙන්න මේ අසමානතාවල කට ඇරලා දැන් මෙතන ලොකු විශාල පැත්තක් තියෙනවා මෙන්න මේ කට ඇරලා තියෙන පැත්ත. ඒ පැත්ත තියෙන කෙනාගෙන් කියවෙන්නේ එයා විශාලයි කියන එක. එතන මේ එකතු වෙලා තියෙන පැත්තක් තියෙනවානේ පොඩි පැත්ත. එතන ඒ කියන්නේ ඒ පැත්තේ ඉන්නේ පොඩි කියන එක. එතන බිඳුරට b විශාලයි කියන එක තමයි කියන්නේ. මේ බිඳුර වැඩි කියන්නේ මොකද්ද? ධනාගයක්. ඒතර ඒක තමයි කියන්නේ. එහෙනම් එම නිසා b කියන්නේ මොකද්ද? ධනාගය විතරයි ගන්න වෙන්නේ. ඒතර ධන 5යි මූල 3යි ඒකකේ මොකද්ද? සෙන්ටිමීටර. එතන මේ ආකාරයට සිම්පල් b වලගේ හොයාගන්න පුළුවන්. හරිද? එතන මේ පියවර ලිව්වේ ඕනම මට්ටමේ ළමයට පැහැදිලි වෙන ආකාරයට තමයි මේක ලිව්වේ. හරි? නැත්නම් පියවර අඩු කරලා මට මේක පියවර දෙකෙන් තුනෙන් ලියලා දාන්න පුළුවන්. එතකොට අර අඩු මට්ටමේ ළමයිට තේරෙන්නේ නැතුව යන එක නිසා තමයි මේ හැම පියවරක්ම පැහැදිලි කරේ. ඒතර ඉහළ බුද්ධි මට්ටමේ තියෙන ළමයෙක් නම් වායක තේරුම් ගන්න ඕනේ. හරිද?
හරි. දැන් මම ලියාගෙන අවශ්‍ය කට ලියා ගන්න. ඒතර B වලගේ ඔයාලට හොයාගන්න පුළුවන්. හරිද? වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න ඕන කට්ටිය ලියා ගන්න. හරි. දැන් සිම්පල් B හෙව්වා. සිම්පල් B ට වේ 5යි මූල 3යි සෙන්ටිමීටර කියලා තමයි යාවේ. හරි. සිම්පල් B වෙන්නේ 5යි මූල 3යි සෙන්ටිමීටර. ඔන්න දැන් A හා B යගෙන් දෙක හොයාගත්තා. දැන් යමු ඊළඟ කොටසට. බලන්න. හරි. දැන් මම ඊළඟ කොටස මොකක්ද කියන්නේ කියලා. දැන් රෝම ඉලක්කම් එකට උත්තරේ තමයි අපි ගත්තේ. දැන් මම රෝම ඉලක්කම් දෙකේ මොකක්ද අහන්නේ කියලා. රෝම ඉලක්කම් දෙකේ අහනවා මෙම පතරම භාවිතයෙන් සාදා ගන්නා පිරමීඩය ඍජු පිරමීඩයක් නොවීමට හේතුව කුමක්ද කියලා අහනවා. ඒතර පතරම එකතු කරලා පිරමීඩයක් හදනවානේ. ඒ පිරමීඩය ඍජු පිරමීඩයක් නොවීමට හේතුව අහනවා. හරි. මොකද ඍජු පිරමීඩයක් කියලා කියන්නේ? බලන්න. දැන් මේ ආකාරයට පිරමීඩයේ ආධාරකයේ තියෙනවනේ. ආධාරකය කියන්නේ මොකද්ද? ලම්බ උස කියන්නේ මොකද්ද? අක්ෂය කියන්නේ මොකද්ද? ඇල උස කියන්නේ මොකද්ද? හරි. ඒ හැම එකම මම කලින් අභ්‍යාසවල කියලා දීලා තියෙනවා. නමුත් මම මේකෙත් කියලා දෙන්න. බලන්න. එතකොට ඔහොමනේ පිරමීඩය තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේක තමයි පිරමීඩයේ ශීර්ෂය කියලා කියන්නේ. හරි. ඒතර ශීර්ෂයේ ඉඳලා මෙන්න මේ ආධාරකයට අදින ලම්බකයක්. හරි. ඒතර මේක තමයි පිරමීඩයේ අක්ෂය කියලා කියන්නේ. ඒතර මේ පිරමීඩයේ අක්ෂය මෙන්න මේ ආධාරකයට ලම්බක නම් අපි පිරමීඩය කියන ඍජු පිරමීඩයක් කියලා කියනවා. හරිද? ඒතර මම මේ පාඩම උගන්වන්නද කිව්වා ඍජු පිරමීඩයක විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ත්‍රිකෝණ හතරක් තියෙනවනේ. ඒ ත්‍රිකෝණ හතරම සර්ව සමයි සහ සමදීප ත්‍රිකෝණ වෙනවා කියලා කිව්වා. හරි. ඒතර සර්ව සම ත්‍රිකෝණ. ත්‍රිකෝණ දෙක සර්ව සම වීමට අවශ්‍යතාවය වෙන්න ඕනේ ලම්බ උසයි ආධාරක පාදයේ දිග සමාන වෙන්න බෑ. ඒතර මේ හතරම එහෙම සමාන වෙනවා. මොකද මේ තියෙන සමචතුරස්‍රයක්. දැන් සමචතුරස්‍රය ගත්තොත් එහෙම පාද හතරම දිග සමානයිනේ. ඒතර මේ පාදයට මේ පාද හතරම සමානයි. හරි. ඒතර මේ පාද හතර නේද මේ එක් ත්‍රිකෝණවල ආධාරක ලෙස ක්‍රියා කරන්නේ. දැන් දන්නවනේ ආධාරක කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ත්‍රිකෝණයක් මෙහෙම ඇඳුත් එහෙම හරි. මේක ආධාරකයේ පාදය කියලා ගත්තොත් එහෙම මේක ආධාරක පාදය කියලා ගත්තොත් එහෙම ලම්බ උස වෙන්නේ මෙයා. ඒක දන්නවනේ. දැන් ත්‍රිකෝණ මයින්න මේ මිනුම් දෙකයි තියෙන එකක් මේ ආධාරක අනිත් එක ලම්බ උස. හරිද? ඒතර මේ ආධාරක හතරම සමාන ත්‍රිකෝණ හතරෙන්. ලම්බ උස. ඔයාලා පේන නැති මේ එකම ඇල උසන්න තියෙන්නේ. ඒතර ඇල උස කියලා කියන්නේ මෙන්න මේ එක් ත්‍රිකෝණයක ලම්බ උස. හරිද? ඒතර මේ මෙතන මම ඇල උස කියන්නේ මෙන්න මේකනේ පිරමීඩයේ ඇලරේ දැන් මෙහෙම පිරමීඩය එහෙම තිබ්බාම ඇලේට මෙන්න මේ පෘෂ්ඨය තියෙන්නේ. ඒතර මේ මෙන්න මේ ශීර්ෂයේ ඉඳන් මේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂණ රේඛා ගන්නතොත් ඒක තමයි ඇල උස කියලා කියන්නේ. ඒ ත්‍රිකෝණය ගවලා ගත්තොත් එහෙම හරිද? මේ ත්‍රිකෝණය ගවලා ගත්තොත් එහෙම ඒකම තමයි මේ ලම්බ උස වෙලක් තියෙන්නේ. හරිද? ඒතර මේ ඇල උස වල සමානයි කියලා කියන්නේ ලම්බ උස සමානයි කියන එකනේ. ඒතර මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණ හතරම සර්ව සමානයි. හරිද? ඒතර ඍජු පිරමීඩයක විශේෂ ලක්ෂණය ඔක තමයි. ඒතර ඍජු නොවන පිරමීඩයක් කියන්නේ මොකද්ද? ඍජු නොවන පිරමීඩයක් කියලා කියන්නේ මෙන්න මේ ආධාරකයට අක්ෂය ලම්බක නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ආධාරක පෘෂ්ඨය මෙහෙම තියෙනවා නම් හරි. අක්ෂය මේ හරි ලම්බකව නැහැ. අක්ෂය පොඩ්ඩක් ඇලවිලා තියෙන්න පුළුවන්. හරිද? අන්න ඒක තමයි ඍජු නොවන පිරමීඩයක් කියලා කියන්නේ. හරි. ඒක ඍජු නොවන පිරමීඩයක් ගත්තොත් එහෙම ත්‍රිකෝණ හතරම සර්ව සම නැහැ. හරි. ත්‍රිකෝණ හතරම සර්ව සම නැහැ. ත්‍රිකෝණ හතරම සර්ව සම නම් ඒක ඍජු පිරමීඩයක් වෙනවා. බලමු මේ ත්‍රිකෝණ හතරම සර්ව සමද කියලා. හරි. දැන් මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේ හැම ත්‍රිකෝණයකම ආධාරක දිග සමානයිනේ. නා ආධාරකය වෙනස් වෙලා නැහැ. එහෙනම් ලම්බ උස බලමු කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේකේ ලම්බ උස 5යි. මේකේ ලම්බ උස 5යි මූල දෙකක් වෙලා තියෙනවා. අන්න වෙනස් වෙලා තියෙනවා. මේකේ ලම්බ උස 5යි මූල දෙකයි. මේකේ ලම්බ උස 5යි. ඒතර ලම්බ උස වෙනස් වෙලා තියෙනවා 5යි මූල දෙකක් වෙලා තියෙනවා ත්‍රිකෝණ දෙකකම. එහෙනම් මේක එකතු කරාම හැදෙන්නේ ඍජු පිරමීඩයක් නෙමෙයි. ඍජු නොවන පිරමීඩයක් තමයි හැදෙන්නේ. ඒතර ඒක තමයි උත්තරේ. ඒතර හේතු විදිහට ලියන්න මෙන්න මෙහෙම. නොවෙන්න හේතුව නෑහන්නේ. ඒතර ලියන්න ඕනේ ත්‍රිකෝණ දෙකක ලම්බ උසවල් වෙනස් වීම නිසා ඒ ත්‍රිකෝණ දෙක අනෙක් ත්‍රිකෝණ නැත්නම් ත්‍රිකෝණාකාර මුහුණක් කියලා කිව්වොත් හරි. හරි. එන්න එහෙම ලියන්නකො. ත්‍රිකෝණ මේ පතරෝ මේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක ලම්බ උසවල්
දිගින් අසමාන නිසා. හරි. අනෙක් ත්‍රිකෝණාකාර මුහුණ දෙකට වඩා දිගින් අසමාන නිසා ත්‍රිකෝණ හතරම සාරසම නොවේ. ඊට පස්සේ ලියන්න පුළුවන් එම නිසා මෙම් පතොරමෙන් සෑදෙන පිරමීඩය ඍජු පිරමීඩයක් නොවේ. ඕක තමයි උත්තරය. හරි. එතකොට ඒක ඔයගොල්ලෝ ලියන්න බැරි වුණා නම් ඒක රිවයින්ඩ් කරලා ඉගෙන ආපස්සට යවලා ඒ කියපු ටික ගලපලා ලියා ගන්න. හරි. පිරමීඩයේ ත්‍රිකෝණාකාර මුහුණ දෙකක ලම්බ උසවල් දිගින් අසමාන බැවින් හරි. එම ත්‍රිකෝණාකාර මුහුණත් හතර එකිනෙකට සරසම නොවේ. එම නිසා මෙන් පතොරමෙන් සෑදෙන පිරමීඩය ඍජු පිරමීඩයක් නොවේ. ඕක තමයි උත්තරය. හරිද? උත්තරය ලියන්න තමයි තියෙන්නේ. તો රෝමි ලකන් දෙකත් හරි. ඊළඟ රෝමි ලකන් තුනේ මොකක්ද අහන්න කියලා. රෝමි ලකන් තුනේ අහනවා පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා කියනවා. පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සෙීමේ සූත්‍රය මොකක්ද? බලන්න. එතකොට පිරමීඩයක් මෙහෙම තියෙනවා. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය සෙීමේ සූත්‍රය මොකක්ද? දැන් මෙයාගේ මම ගත්තොත් එහෙම ආධාරකයේ පැත්තක තික සිම්පල් a කියලා ගත්තොත් එහෙම හරි. ඊළඟට බලයින් මෙන්න මේ ඇල උස සිම්පල් l කියලා ගත්තොත් එහෙම හරි. එතකොට මේ ත්‍රිකෝණාකාර මුහුණට ඇල උස කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණට ලම්බ උස. හරිද? පිරමීඩයේ ඇල උස කියලා කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණට ලම්බ උස. ඒතර a සහ l ඔහම තියෙනවනේ. ඒ කියන්නේ a කියලා කියන්නේ මෙන්න මේ පිරමීඩයේ ආධාරකයේ සමස්තකාර ආධාරකයේ පැත්තක දිග. මෙයත් l කියන්නේ පිරමීඩයේ ඇල උස. හරිද? එහෙනම් ත්‍රිකෝණාකාර මුහුණට ලම්බ උස. එතකොට මෙන්න මෙයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කැපිටල් A නම් A සමාන මොකටද? A වර්ගයේ ධන 2AL ටනේ. හරි. A වර්ග ධන 2AL ට. හරි. දැන් A සහ L දන්නවා නම් හරි අපිට මෙයාගේ වර්ගඵලය හොයන්න පුළුවන්. දැන් බලන්න A කියන්නේ මොකද්ද කියලා. මේ පතරොමට අනුව A කියන්නේ මෙන්න මෙයානේ සංශ්‍රාකාර ආධාරකේ. ඒතර ඒකේ පැත්ත දින්නේ සෙන්ටිමීටර් 5යි. හරි. ඒතර A කියන්නේ සෙන්ටිමීටර් 5යි. ඇල උසර මොකද්ද ගන්නෙ? හරි. බලයින්. ඒතර ඇල උසර ගන්න වෙන්නේ බලයින්. මෙතන ඇල උස කියලා නිශ්චිත උසර නෑ. දැන් ඍජු පිරමීඩ එකේ තමයි මෙන්න මේ සූත්‍රය දාන්න වෙන්නේ. හරි. මොකද මේ මෙතන තියෙන L මෙතනක් තියෙන. මේ මුණ හතරෙම L සමානයි. නමුත් මෙන්න මෙතන ගත්තොත් එහෙම මෙතන එක එක දිගවල තියෙන මේ ඇල උස වලට එක එක දිගවල තියෙන. එහෙනම් මෙයාගේ වර්ගඵලය මෙන්න මේ සූත්‍රය දාලා හොයන්න බෑ. හරි. තමයි ඒක ඒ හේතු පැහැදිලි කරන තමයි මේකත් දැම්මේ. ඊට පස්සේ කොහොමද ඒතර වර්ගඵලය හොයන්නේ? දැන් වර්ගඵලය හොයන්න පුළුවන්. කොහොමද? දැන් දැන් මෙන්න මේ සංශ්‍රේ වර්ගඵලය හොයන්න පුළුවන් පැත්තක දිගේ වර්ගය. දැන් පැත්තක දිගේ දන්නවා සංශ්‍රේ වර්ගඵලය වෙන්නේ පැත්තක දිගේ වර්ගය. ඒක දාලා මේ කොටුවේ වර්ගය මේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඊළඟට ත්‍රිකෝණයේ වර්ගඵලය සීමේ සූත්‍රය මොකද්ද? භාගයේ වරක් ආධාරකයේ වරක් ලම්බ උස. හරි. તો ලම්බ උසයි ආධාරකයේ දන්නවා නම් ඒ සූත්‍රය දාලා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන්. හරිද? බලන්න. දැන් මම මෙයාගේ වර්ගඵලය ගන්නවා A1 කියලා. හරි. ඊළඟට මම මෙයාගේ වර්ගඵලය ගන්නවා A2 කියලා. මේ වර්ගඵල වලින් තවත් ත්‍රිකෝණ තියෙනවද? කියන්නේ 5යි 5යි තියෙන්නේ. මෙයත් 5යි මෙයත් 5යිනේ. මෙයා 5යි මූල දෙකයි. මෙයත් 5යි මූල දෙකයි. එහෙනම් මෙයාගේ වර්ගඵලය තමයි මෙන්න මෙයාටත් තියෙන්නේ. හැබැයි මෙයාගේ වර්ගඵලය A2 නෙමෙයි. ඇයි මෙයා 5යි මෙයා 5 නෙමෙයි. මෙයා 5යි මූල දෙකයි. එහෙනම් මෙයාගේ වර්ගඵල මම A3 කියලා ගන්නවා. ඒතර A3 වර්ගවල මෙන්න මෙයාටත් තියෙන්නේ. මෙතන 5යි මෙයා 5යි මූල දෙකයි. මෙයා 5යි මූල 3යි. ඒතර මේ ත්‍රිකෝණ වර්ගවල මේ ත්‍රිකෝණ වර්ගඵලය සමානයි. මේ තියෙන්නේ A3. හරිද? දැන් බලන්න. මෙන්න මේ සූත්‍රය දාන්න බෑ අපිට. දැන් බලන්න. දැන් මෙයාගේ මුළු වර්ගඵලය කැපිටල් A කියලා ගත්තොත් එහෙම හරි. ඒ සමානවන්නේ A1 ධන හරි A2 ඒවා දෙකක් තියෙනවානේ. ඒතර A2 ධන A2 දෙකයි A2 වෙනවා. ධන A3 ඒවා දෙකක් තියෙනවානේ. ඒතර දෙකයි A3 වෙනවා. හරිද? බලන්න. ඒතර A1 කියන්නේ මොකද්ද? මෙයාගේ වර්ගඵලයනේ. මේ තියෙන සමස්තය. සමස්තයේ වර්ගඵලය පැත්තක දිගේ වර්ගය. ඒ කියන්නේ පහේ වර්ගය. ධන දෙවරක් A2 කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට මෙයාගේ වර්ගඵලය කොහොමද ලියන්නේ? භාගයේ වරක් ආධාරකයේ වරක් ලම්බ උස. හරි. දැන් භාගයේ වරක් ආධාරකයේ කීයද? 5යිනේ.
ලම්බ උස කීයද? ඒත් 5යි. හරි. ඔය විදිහට ලිව්වා. ධන 2යි A3. දැන් මෙතන ඉඳ නැති නිසා මම පල්ලෙහාට ගත්තා. හරි. ඒත් දෙවරක් A3 කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයනේ. ඒත් භාගයේ වරක් ආධාරකයේ වරක් ආධාරකයේ මෙන්න සෙන්ටිමීටර් 5නේ. වරක් ලම්බ උස. ලම්බ උස මෙන්න මෙයා. ඒතකොට 5යි මූල 2යි. ඔය විදිහට ලියාගත්තා. දැන් ඔය ටික සුළු කරගන්න තියෙන්නේ. හරි. ඒතර 5 වර්ගයේ 25යි ධන. මෙතන ගත්තොත් එimhe මේ දෙයට මේ දෙක කැපෙනවා. හරිද? 5 වරක් 5 25යි. ධන. මෙතන ගත්තොත් එimhe ඒත් මෙන්න මේ දෙයට මේ දෙක කැපෙනවා. හරිද? එතන එනවා 5 වරක් 5 25යි. 25යි මූල දෙකක් නෙන්නේ. 25යි මූල දෙක. මේ ආකාරයට එනවා. හරිද? දැන් බලන්න. දැන් මෙතන 25යිම තුනක් තියෙනවා. දැන් පොදු සාධකයට අපිට 25ක් විතර ගන්න පුළුවන්. ඒක ගත්තොත් එහෙම හරි මෙතනින් එනවා එකක් මෙතනින් එනවා එකක් මෙතනින් එනවා මූල දෙකක්. හරිනේ. ආවාසලු කරොත් එහෙම 25 වරක් එක 25යි 25 වරක් එක 25යි 25 වරක් මූල දෙක 25යි මූල දෙක. හරිනේ. එතන පොදු පද විතර ගැනීම තමයි කරේ. එතන මේ තල්සලු කරොත් එහෙම 25 වරක් 1 1 2යිනේ. ඒක දෙක ධන මූල දෙකක් එනවා. හරිද? ඔය විදිහට ගන්න පුළුවන්. දැන් මේ සුළු කරලා ලියුවොත් එහෙම හරි. මූල දෙක කියන්නේ 1.414නේ. හරි. ඒතර 25 වරක් දෙක ධන 1.414 හරි සමානයි 25 වරක් දෙකට 1.414 එකතු කරොත් කීයද? 3.414නේ. 3.414 ඊට පස්සේ සුළු කරොත් එහෙම 25 මෙයාගෙන් වැඩි කරන්න තියෙන්නේ. ගුණ කරලා බලමු අපි. බලන්න. මම මෙතනින් ගුණ කරන්න. එතකොට මම කරන්නේ 3414 ගුණ කරනවා 25යි. හරි බලන්න 25යි 4ක් කීයද? 100යි. බිංදුව දැම්ම 10ක් ඉතුරුයි. 25යි එකක් 25යි 10යි 35න් 5 දැම්මා. හරි 3ක් ඉතුරුයි. 25 4ක් අතර 100යි. ඉතුරු වෙච්ච 3යි 103යි. 3 දැම්මා 10ක් ඉතුරු වෙනවා. 25 3 75යි 10යි 85යි. හරිද? දැන් මෙතන දශම ස්ථාන 3ක් තියෙන නිසා දශම ස්ථාන 3ක් තිබ්බා. ඒක 85.35 තමයි එන්නේ. හරි. එතකොට කැපිටල් A සමානවා 85.35යි. ඒකකේ මොකද්ද? මේක වර්ගඵලයක්. වර්ගඵලය එන්නේ වර්ග ඒකක වලින් ඉන්නේ. එතන මෙතන ඒකකයේ දෙන්නේ සෙන්ටිමීටර. එහෙනම් වර්ග සෙන්ටිමීටර වලින් තමයි උත්තරේ එන්නේ. හරි. එතකොට මෙයාගේ වර්ගඵලය වෙනවා 85.35යි වර්ග සෙන්ටිමීටර. මෙන්න මේ ආකාරයට පිළිතුරු ගන්න පුළුවන්. හරිද? හරි. දැන් අවශ්‍ය කට්ටිය ලියා ගන්න ඕනේ ටික. හරි. උත්තරේ පැහැදිලිව තියෙනවා ලියා ගන්න. හරි. ලියා ගන්න සම්පූර්ණ කරගන්න අවශ්‍ය කට්ටිය ඔක්කොම ටික. හරිද ලියාතද ඒක? හරි. දැන් අපි හැදුවේ මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන තමයි හැදුවේ. දැන් බලන්න දෙවෙනි ගානේ මොකද්ද කියන්නේ කියලා තනියම කියව ගන්න ගාන. තනියම කියවගෙන තමන් තනියම උත්සාහ කරනවා නම් වීඩියෝ පෝස්ට් කරලා තනියම මේක උත්සාහ කරන්න. හරි. මම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. කියව ගන්න ගාන මුලින්ම. හරිද? හරි. දැන් බලන්න දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන අවඩින රූප සටහනින් පෙන්වා ඇති කේන්ද්‍රී ඛණ්ඩයක ආකාරයේ ලෝහ තහඩුවක් යොදා ගනිමින් ඍජු කේතුවක් සාදා ගනු ලැබේ කියලා කියනවා. හරි. දැන් කේතුවක පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරද්දී මේ පාඩමේදී හරි. ඔයගොල්ලෝ ඒකේ ගේන්න තියෙනවා නම් මම එහෙම කියද්දි මතක් වෙන්න ඕනේ. හරිද? කේතුව හදාගන්න කොහොමද? කේතුක පතරම තමයි මෙන්න මේ තියෙන්නේ. කේන්ද්‍රී ඛණ්ඩයකින් තමයි කේතුව හදාගන්නේ. හරිද? මොකද කේන්ද්‍රී ඛණ්ඩයක් කියලා කියන්නේ? කේන්ද්‍රී ඛණ්ඩයක් කියලා කියන්නේ වෘත්තයක චාප කොටසකින් සහ අරයන් දෙකකින් මායිම් වෙච්ච එහෙනම් වට වෙච්ච මෙන්න මේ ප්‍රදේශයට තමයි කේන්ද්‍රී ඛණ්ඩයක් කියලා කියන්නේ. අරයන් දෙකකින් සහ චාප කොටසකින් මායිම් වෙච්ච ප්‍රදේශය. ඒක මෙතන කේන්ද්‍රී ඛණ්ඩයක්. ඒක කේන්ද්‍රී ඛණ්ඩයකින් තමයි කේතුවක් හදන්නේ. හරි ඍජු කේතුවක් හදන්න පුළුවන්.
මෙන්න මේ කෝණය ඒගොල්ලෝ දෙනවා හරි අංශක 240යි කියලා කියනවා. හරිද? ඊළඟ මෙන්න මේ අරය ඒගොල්ලෝ දෙනවා සෙන්ටිමීටර් 21යි කියලා කියනවා. හරිද? එතකොට ලෝහ තාඩුවක් තමයි තියෙන්නේ. කේතුවක් හදා ගන්නවා කියලා කියන ඍජු කේතුවක්. රෝමිලක එක මොකක්ද අපෙන් අහන්නේ? අරින සාදාගත් කේතුවේ පතුලට වෘත්තාකාර තහඩුවක් සවි කරනු ලැබේ කියලා කියනවා. හරි. එතකොට කුහර කේතුවක් තමයි මෙන්න මේ පතුල මේ හදන්න පුළුවන්. ඒතර මේක මෙහෙම දැන් හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ දැක්ලානේ අර මේ හැපි බර්ත්ඩේ කියලා හදන උපන්දිනේට දාන අර මේ තොප්පිය ඔය තියෙන මෙන්න මේ කේතුවක් ඔය යතින් කෝන් එකක්. ඒ කෝන් එක මෙහෙම කපලා දිගහැරලා බලන්නකෝ. මේ වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒ දින කුහර කේතුවක් නේ. එතකොට මේ ගාන කියනවා ඒ පතුලටත් තව වෘත්තාකාර ලෝහ තඩුව සම්බන්ධ කරනවා. එතකොට ඒත් කුහර කේතුව තමයි. නමුත් ඒක පතුල විවෘත වෙලා නැහැ. පතුල සංවෘත වෙලා තියෙන. ඒ පතුලත් වහනවා කියලා තමයි කියන්නේ. හරිද? එතකොට ඔක හැදුවා මෙන්න මෙහෙම නෙන්නේ. හරිද? අනිකන් අඳින රූපසර මෙන්න මෙහෙම නෙන්නේ. ඔක හැදුවා මෙන්න මෙහෙම තමයි කේතුව එන්නේ. හරිද? එතකොට මෙන්න මේ කේතුවේ අපි මෙන්න මේ වෘත්තාකාර තල පෘෂ්ඨයට කියනවා කේතුවේ ආධාරකය කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ ආධාරකයේ මෙන්න මේ වට ප්‍රමාණය තියෙනවානේ. එතකොට මේක මෙහෙම පෙවුනොත් මේ තියෙන වෘත්තයක්. මේක මෙහෙම උස්සල වෙලොත් තියෙන හරි වෘත්තයක් තමයි තියෙන්නේ. හරි? එතකොට මෙන්න මේ වටේ දිග වෙන්නේ හරි? ඒ වෘත්තයේ පරිමිතියනේ. වෘත්තයේ පරිධියනේ වටේ දිග වෙන්නේ. එතකොට මෙන්න මේ වටේ දිග විතර ක්‍රියා කරන්නේ මොකද්ද? මෙන්න මේ දිගනේ. මෙන්න මේ චාප කොටසේ දිග තමයි මෙන්න මේ කෝන් එක මෙන්න මේ කේතුවේ හරි මෙන්න මේ වෘත්තාකාර ආධාරකයේ මෙන්න මේ රේඛාවේ දිග විදිහට නැත්නම් පරිමිතිය විදිහට ක්‍රියා කරන්නේ මෙන්න මේ චාප කොටසේ දිග. පැහැදිලිද? එතකොට මෙන්න මේ කේතුවට අරයක් ඇති මම අරය සිම්පල් R කියලා ගන්නවා. හරිද? ඊළඟ මෙන්න මේ කේතුව හදන පතරුමේ ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ මෙන්න මේ අරයක් තියෙනවනේ. ඒ අරය තමයි මෙන්න මේ කේතුවේ ඇල උස ලෙස ක්‍රියා කරන්නේ. ඒක මෙන්න මේ උස ලෙස ක්‍රියා කරන්නේ සෙන්ටිමීටර 21 ඇල උස. හරි. ඔය දත්ත ටික දාගත්තා. හරිද? අපෙන් අහන සාදාගත් කේතුවේ පතුලට වෘත්තාකාර තහඩුව සවි කරනු ලැබේ. එම කොටසේ අරය ගන්න එකන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තාකාර කොටසේ අරය තමයි හොයන්න කියලා කියන්නේ. හරි. අරය හොයාගන්න ඕනේ. කොහොමද අරය හොයන්නේ? දැන් අපි මෙන්න මේ දැන් මේ වෘත්තයන් දැන් මේක මෙහෙම පෙවුනට මේ තියෙන මෙන්න මේ වගේ එකක්. හරි වෘත්තයක් තමයි තියෙන්නේ. ඔක තමයි අරය. හරිද? එතකොට මෙන්න මේ වෘත්තයේ පරිධිය හොයාගත්තොත් ඒ කියන්නේ වෘත්තයේ පරිමිතිය හොයාගත්තොත් අපිට අරය හොයන්න පුළුවන්. මොකද අපි දන්නවා වෘත්තයක පරිධිය සහ සූත්‍රයක් තියෙනවා 2πr කියලා. හරිද? එතකොට 2πr ළගේ හොයාගත්තොත් එහෙම ඒ යගේ 2πrට සමානවනේ. ඒත් 5 ළගෙත් අපි දන්නවනේ. ඒතර නොදන්නා පදේ තියෙන r විතරයි. ඒතර r උක්ත කරලා r හොයාගන්න පුළුවන්. ඒතර ඔය තමයි මෙතනදි කරන්න ඕනේ. හරිද? මුලින්ම මෙන්න මෙයාගේ පරිධිය හොයාගන්න ඕනේ. ඒ පරිධිය සමානවනේ මෙන්න මේ චාප කොටසේ දිගට. දැන් මේ චාප කොටසේ දිග හොයන්න ඕනේ. අන්න කේන්ද්‍රික ඛණ්ඩයේ චාප කොටසේ දිග සෙවීමේ සූත්‍රය හොයාගන්න ඕනේ. ඕනේ ඒක 10 වසර තමයි උගන්වන්නේ. මොකද්ද සූත්‍රය? හරි. එතකොට මෙන්න මේ චාප දිගම ගන්න සිම්පල් s කියලා ගන්න. හරි. එතකොට මෙන්න මේ දිග සිම්පල් s. හරිද? දැන් බලන්න චාප දිග සමානවා හරි කේන්ද්‍රික ඛණ්ඩ චාප දිග සමානවා 2πr වරක් θ බෙදීම අංශක 360ට. හරි. එතකොට θ ලෙස ක්‍රියා කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය. කේන්ද්‍ර කෝණයක මෙන්න මේ කෝණය. හරිද? ඒ කියන්නේ අරයන් දෙකට අතරමැදි පිටි කෝණය තමයි කේන්ද්‍ර කෝණය කියලා කියන්නේ. දැන් කේන්ද්‍ර කෝණය ලෙස මෙන්න මේ කෝණය ගන්න බෑ. මොකද මේ කේන්ද්‍රික ඛණ්ඩය අපි සලකන්නේ මේ ගලවලා අරන් තියෙන්නේ. අපි සලකන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය. ඒතර මේ කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණය මෙන්න මෙයා. ඒතර θ අංශක 240ක් වෙනවා. හරිද? ඒතර 2යි ෆයිල් එක අපි ගන්න සාමාන්‍ය 7න් 22නේ. හරි. අගයක් දීලා තිබ්බ නැත්නම් තමයි 7න් 22 තමයි ගන්න. හැබැයි ඇත්තටම 7න් 22ට සමාන නැහැ. හරිද? මොකද 5 කියන්නේ හරි අපරිමේය සංඛ්‍යාවක්. එතකොට 5 වල ගත්තොත් එම 22 7න් බෙදුවොත් මේක මේ නිකිල දෙක අතර තියෙන නිකිල දෙකක් බෙදුවොත් එහෙම ලැබෙන්නේ පරිමේය සංඛ්‍යාවක්. නමුත් 5 කියන්නේ අපරිමේය සංඛ්‍යාව. එතකොට 5 වලගේ 7න් 22ට සමාන නැහැ. එතන මේ වැඩිපුර කරුණක් කිව්වේ. එතකොට ඉහළම මට්ටමේ ළමයි ඉන්නවනේ. ඒක ඉහළම බුද්ධි මට්ටමේ ළමයි ඉන්නවනේ. ඒක ඉස්සරහට දැනුම් තේරෙන්නේ නැතුව ඇති. ඒ වලට ගියම පැහැදිලි වෙයි. හරිද? වරක්
අරය. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ සෙන්ටිමීටර 21යිනේ. 21යි. වරක් කේන්ද්‍ර කෝණ අංශක 240යි. බෙදීම අංශක 360. ඔතන අපිට S හොයාගන්න පුළුවන්. හරිද? බලන්න. දැන් සුළු කරගමු. එතකොට 21 7 සුළු වෙනවනේ. 21ට 7 3ක් තියෙනවා. හරිද? බලන්න. දැන් 240යි 360යි ගත්තොත් එහෙනම් සුළු වෙනවද? ඔව්. 60ක සුළු වෙනවනේ. 240ට 60 තියෙනවා 4ක්. හරිද? 120 මේව සුළු වෙනවනේ. 120 සුළු වෙනවනේ මේව. 240 120 දෙකක් තියෙනවා 360 120 තුනක් තියෙනවා. හරි. ඔය ආකාර සුළු කරන්න පුළුවන්. දැන් මෙන්න මෙතනින් තුනක් ආවනේ. මෙතන යටත් තුනක් තියෙනවා. ඒ තුනට මේ තුන කපා ගන්න පුළුවන්. ඒ දෙක සුළු වෙනවා. හරිද? එතකොට එන්නේ අපිට දෙවරක් 22 වරක් ඉතින් එනවා දෙකක්. හරි. ඔතන එන අනිත් ඔක්කොම කැපිලා තියෙන්නේ. එතකොට 22 ඒවා දෙක 44යි. 44 ඒවා දෙක කීයද? 88යි. S කියන්නේ චාප දිග. දිගක් එන්නේ සෙන්ටිමීටර වලින්. දැන් මෙතන සෙන්ටිමීටර වලින් දීපු සෙන්ටිමීටර වලින්. මීටර වලින් දුන්නා මීටර වලින්. 80ට සෙන්ටිමීටර තමයි වෙන්නේ. එතන මේ S මොනේ මෙතන තියෙන්නේ. එතන මෙයාගේ පරිධිය වෙන්නේ 88ම තමයි. හරිද? එතන මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරි? කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සමාන වෙනවනේ. හරි? කේතුවේ වෘත්තාකාර ආධාරකයේ පරිධියට. හරි. දැන් බලන්න. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග අපි හෙව්වා 88යි. ඒක සමාන කේතුවේ වෘත්තාකාර ආධාරකයේ පරිධියට. දැන් මාර R කියලා ගත්තේ. හරිද? දැන් මෙතන R මෙතන R කියන්නේ දෙකක්. මේකේ R උනේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ R. ඒක මෙන්න සෙන්ටිමීටර 21. මේකේ R වෙන්නේ මෙන්න මේ වෘත්තයේ R. හරිද? බලන්න. ඒතර කේතුවේ වෘත්තාකාර ආධාරකයේ පරිධිය. ඒතර වෘත්තයේ පරිධිය සීමේ සූත්‍රය මොකද්ද? C සමානයි 2 phi R නේ. හරි. ඒතර 2 phi R වලින් තමයි ලැබෙන්නේ. දෙවරක් phi කියන්නේ 7න් 22 කියලා ගන්න පුළුවන්. ගණන් හදද්දි එහෙම ගන්න පුළුවන්. හරි. හැබැයි ඇත්ත වශයෙන්ම 7න් 22 නෙමෙයි. 7න් 22 2යි phi වරක් R. අරය R. එයා තමයි අපෙන් අහන්නේ. R තමයි අහන්නේ. හරිද? බලන්න. දැන් සුළු වෙන ඒවා ටික සුළු කරගමු. දැන් ඔයාලා පේනවා මෙතන දෙවරක් 22 කීයද 44යි. මේ පැත්තෙන් 44 මේ පැත්තෙන් 88යි සුළු වෙනවනේ. බලන්න. 88ට 44 දෙකක් තියෙනවනේ. so මේ සෙට් එකටම මෙයා කැපෙනවා. මේ පැත්තෙන් දෙකක් එනවා. පැහැදිලිනේ? හරි. එතකොට දෙක සමානවා. මෙතනින් එනවා 1 වරක් R. යටින් එනවා 7. R බෙදීම 7. එතකොට බෙදීම 7 සමානකොට මේ පැත්තේ ගුණ කිරීම 7ක් එනවනේ. බලන්න. එතකොට R සමානවා ගුණ කිරීම 7 වුණාම දෙවරක් 7 නෙන්නේ. එතකොට R සමානවා 14යි. අර කියන දිගක් නතර එකකේ සෙන්ටිමීටර වලින් තමයි එන්නේ. සෙන්ටිමීටර 14යි. මේ ආකාරයට මෙන්න මේ හදාගන්න කේතුවේ පතුල එහෙම නැත්නම් වෘත්තාකාර ආධාරකයේ අරේ ගන්න පුළුවන්. හරි. ඒතර ඒක අරේ හොයාගත්ත නිසා අපිට වෘත්තය දැන් අරේ දන්නවනම් අපිට කවකට්ට භාවිතා කරලා අපිට වෘත්තයක් ඇඳ ගන්න පුළුවන්. හරි. ඒතර අපිට ඒක ලෝහ තාඩුවක් විදිහට ඒක වෘත්තයක් කපා ගන්න පුළුවන්. ඒතර ඒක කපාගෙන මෙන්න මේකට සෙට් කරන එක තමයි කරන්නේ. ඒතර ඔය තමයි මේ ගණිත කියන්නේ. හරි. ඔය විදිහට අර හොයාගන්න පුළුවන්. අවශ්‍ය වට ලියා ගන්න ඔක්කොම. ඔය ටික පෝස්ට් කරලා ලියා ගන්න ඔක්කොම ටික. හරි ලියාගත්තද? හරි දැන් බලන්න. ඊළඟට දැන් R හෙව්වා අපි. හරි. අපිට කියනවා කේතුව සාදාගත් පසු හේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න කියලා කියනවා. ඔන්න කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය අහනවා. හරිද? දැන් කේතුවක ඍජු කේතුවක පෘෂ්ඨ වර්ගඵලයේ සීමේ සූත්‍රයක් තියෙනවානේ. මොකද්ද? කේතුවක පෘෂ්ඨ වර්ගඵලය කැපිටල් A නම් ඒක සමාන වන්නේ R වර්ගය. හරි. phi R වර්ගය. හරි. phi R වර්ගය ධන phi R L ට. හරි. ඒතර phi R වර්ගයෙන් කියවෙන්නේ මෙන්න මේ වෘත්තාකාර ආධාරකයේ පෘෂ්ඨ වර්ගඵලය. phi R L කියන පදයෙන් කියවෙන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය තමයි phi R L වලින් ලැබෙන්නේ. ඒතර R සහ L දන්නවා නම් මේ සූත්‍රය දාලා අපිට පෘෂ්ඨ වර්ගඵල හොයාගන්න පුළුවන්. දැන් L උත් දන්නවා. L කියන සෙන්ටිමීටර 21නේ. R උත් හොයාගත්තා. R කියන සෙන්ටිමීටර 14. එහෙනම් මේ සූත්‍රය දාලා උත්තරය ගන්න පුළුවන්. එහෙම නැත්තම් වෙනම ගන්න පුළුවන්. අපි දන්නවනේ කේන්ද්‍රික ඛණ්ඩයේ පෘෂ්ඨ වර්ගඵලයේ සීමේ සූත්‍රය දන්නවනේ 10 වසරේ කතා කරානේ.
මෙන්න මේ වගේම සූත්‍රයක් තමයි තියෙන්නේ 5r වර්ගයේ වරක් θ බෙදීම අංශක 300ට θ දන්නවා හරි r කියන්නේ මෙන්න මේ සෙන්ටිමීටර 21 එකක් දන්නවා તો ආදේශ කරලා එයාගේ පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න පුළුවන් ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න පුළුවන් ඒතර මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මේ ඍජු කේතුවේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හරිද ඒ කියන්නේ මේ 5rl වලින් 5rl කියන පදයෙන් ලැබෙන අගයම මෙන්න මේ වගේ අර 5r වර්ගය කියන සූත්‍රය දාලා හොයාගන්න පුළුවන් ඒක ක්‍රම දෙකකට උත්තරේ ගන්න පුළුවන් හරිද මම ක්‍රම දෙකකටම උත්තරේ ගන්නවා බලන්න දැන් r හොයාගත්තා අපි r වල අගය ආවේ සෙන්ටිමීටර් 14යි හරිද බලන්න r වල අගය සෙන්ටිමීටර් 14ක් විතර හොයාගත්තා හරි දැන් බලන්න මම මුලින්ම මේ සූත්‍රයෙන් උත්තරේ ගන්නවා හරි බලන්න පළවෙනි ක්‍රමය ඍජු කේතුවේ පෘෂ්ඨ වර්ගඵලයේ මේ ඍජු කේතුවේ පෘෂ්ඨ වර්ගඵලයේ සේම සූත්‍රය ඒ සමාන වෙනවා 5r වර්ගයේ ධන 5rl හරිද එතකොට දැන් මෙතන පොදු සාධි විතර ගන්න පුළුවන් නේ. ඒතර අගේ දෙපාරක් ආදේශ කරගෙන ඉන්න ඕනේ නැහැ. දැන් මේකේ 5r පදේ පොදු මේකේ 5r පදේ පොදු. ඒතර 5r පදේ විතර ගන්න පුළුවන්. ඒතර මෙතනින් ඒ කාර්යයක් තව එනවනේ. r ධන මෙතනින් l එකක් එනවා. ආපහු සුළු කරලා බලන්න. 5r වරක් r 5r වර්ගය. 5r වරක් l 5rl හරිනේ. හරි. දැන් ආගේ ආදේශ කරමු. 5 කියන්නේ කීයද? 722. වරක් අර කියන්නේ මෙන්න මේ කේතුවේ අර සෙන්ටිමීටර් 14යි. වරක් r කියන්නේ අර සෙන්ටිමීටර් 14යි ධන l කියන්නේ හේතු ඇලව සෙන්ටිමීටර් 21යි හරිද දැන් මේ සුළු කරගමු අපි මේ 14 හැට සුළු වෙනවනේ 14ට 7 දෙකක් තියෙනවා හරි එතන 22 වරක් දෙක 44යි වරක් වේදෙන් සුළු කරොත් වෙන 4යි 1යි 5යි 1යි 2යි විතර 35යි ගුණ කරලා බලමු අපි බලන්න 44 වරක් 35 හරි 5 4 20 බින්දුවම දෙකක් විතර 5 4 20යි 2 22යි 3 4 12න් දෙක දැන් එකක් විතර 3 4 12යි 1යි 13යි එකතු කරොත් බින්දුවයි 2යි 2යි 4යි 2යි 3යි 5යි 1යි 1540ක් වෙනවා හරි 1540යි ඒකකේ මොකද්ද වර්ගඵලය එක කියන්නේ වර්ග ඒකක වලින් තමයි එන්නේ. ඒතර මේක ඒකකයේ දෙන සෙන්ටිමීටර වලින්. ඒතර වර්ග සෙන්ටිමීටර වලින් තමයි උත්තරේ එන්නේ. ඒතර වර්ග සෙන්ටිමීටර 1540ක් වෙනවා. මෙන්න මේ ආකාරයට පිළිතුර ගන්න පුළුවන්. හරිද? හරි. දැන් අවශ්‍යයට ලියා ගන්න එකමයි කියලා දාලා. හරි. මේ රූපසරණ අඳ ගන්න ඕන. හරි රූපසරණ ටික තැඳ ගන්න. හරිද? වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න අවශ්‍ය කට්ටිය. ඔන්න අපි මෙයාගේ වර්ගඵලය දැන් හොයාගත්තා. අපිට කැපිටල් A වලගේ 1540යි වර්ග සෙන්ටිමීටර කියලා. දැන් මොන ක්‍රමයකින් උත්තරය ගත්තත් ඔයාගේ වෙන්න එපා. දැන් බලමු දෙවෙනි ක්‍රමෙනුත් එහෙම එනවද කියලා බලමු. එන්න ඕන අනිවාර්යෙන්. හරි. අපි බලමු එනවද කියලා. දෙක ක්‍රමය හරිද? මම මෙන්න මෙහෙම ලියනවා. කේතුවේ පුෂ්ඨ වර්ගඵලය කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය සමාන වනේ එන මේ වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලය ධන මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයට. හරි. එතකොට වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලය ධන වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හරිද? එතකොට වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලය කොහොමද ගන්නෙ? වෘත්තයේ කරේ දන්නා වර්ගඵලය 5r වර්ගයනේ. ඒතර ඒක හොයාගන්න පුළුවන්. 5r වර්ගය දැම්මා. හරිද? ඊළඟට වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. දැන් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයද්දිම 5rl කියන එක දාන්නේ මම මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පෘෂ්ඨ වර්ගඵලය සෙවීමේ ක්‍රමයට හොයනවා. කොහොමද? 5r වර්ගයේ වරක් තීට බෙදීම අවශ්‍යක 300ටනේ. හරිද?
ඔහොම දැම්මා. දැන් මේ ආරු පටල ගන්න එපා. හරි. මම මෙන්න මේ ආර කැපිටල් ආර විදිහට ගන්නම්කෝ. එතකොට මෙයා කැපිටල් ආර හරි. නැත්නම් උන් හිතා මේ දෙකම එකම ආර නේද කියලා නෑ. මේ තියෙන්නේ වෘත්තාකාර ආධාරකයේ ආරය. මෙන්න මේ ආකාරය තමයි ඔය තියෙන්නේ. මේ ආකාරයෙන් කියවෙන්නේ මේ කේන්ද්‍රීකණ්ඩයේ ආරය. තයිල්නේ. හරි. දැන් අපි අගෙන් ආදේශ කරමු. හරි. එතකොට දැන් මෙතන මට 5 පොදු විතර ගන්න පුළුවන් නේ. නමුත් ඔක තියාගෙන මම සුළු කරන්නම් හරි. එතකොට 5 කියන්නේ 7න් 22. වරක් සිම්පල් R. සිම්පල් R 14යි. හරි. එතකොට 14 වර්ගය. දන් 5 කියන්නේ 7න් 22 වරක් කැපිටල් R කියන්නේ 21යි. එතකොට 21 වර්ගය. වරක් θ කියන්නේ කේන්ද්‍ර කෝණය අංශක 240යි. බෙදීම අංශක 360. හරිද? ඔය විදිහට එනවා. දැන් පේන්නේ මෙතන ලොකු සුළු කිරීමක් එනවනේ. නමුත් උත්තරේ ගන්න පුළුවන්. සුළු කරගෙන යන්කෝ අපි. දැන් සුළු වෙන්නේ මොනවද? දැන් මොන පේනවා ඇති 7න් 22 මේ දෙකම විතර ගන්න පුළුවන්. හරි. මෙන්න පද දෙකටම 7න් 22 කියන පදේ පොදු වෙන්නේ. විතර ගන්න පුළුවන්. ඒතර මේක වරන්න තුල එනවා 14 වර්ගය. දැන් මේක වරන්න තුල එනවා 21 වර්ගයේ වරක් මෙයානේ. මෙන්න මෙයා සුළු කරලා මුලින්ම දෙන්නම 120න් බෙදනවනේ. 240 120 දෙකක් තියෙනවා. 308 120 තුනක් තියෙනවා. 3න් 2. හරිද? ඔය විදිහ සුළු කරගත්තා. දැන් බලන්න. දැන් මෙතනින් එනවා 7න් 22. දැන් මෙතන මෙන්න මේ සුළු කිරීමක් කරනවා. 14 මට ලියා ගන්න පුළුවන් නේ 7 වරක් 2 කියලා. නැත්නම් දෙවරක් 7 කියලා ලියා ගන්න පුළුවන් නේ. ඒක දෙවරක් 7 බලන්න. සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය. දන 21 මාර ලියන්න පුළුවන් 3 වරක් 7 කියලා. ඒක 3 වරක් 7 සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය. වරක් 3න් 2. කොහොමද තියෙන්නේ? හරිද? දැන් මෙතන ලියා ගන්නවා. දැන් බෝඩ් එක ඉදිමන් නිසා මේ ටි මකන්න ඕනේ නිසා මෙන්න මේ ටික ලියා ගන්නවා. අර ඇඳපු රූපසාරණ මම කැපිටල් R විතර ගන්න හරි. මම සිම්පල් R විතර ගන්න. වීඩියෝ පෝස්ට් කරන නෝට් එක දාගන්නකො මුලින්ම. මෙඩිය දාගන්න. හරිද? හරි. දැන් විතර ටික ටයිම් බලන්න. දැන් අන්තිමට වෙලදී මෙන්න මේ පියවර. ඊට පස්සේ ඊටු ටික මම උඩින් ගන්නවා. හරි. එතකොට මෙතන කියන සමානයි 7න් 22 වරක්. දැන් මෙතන ඕගොල්ලෝ පේනද මෙතන මේ අර මෙන්න මේවා මෙහෙම ලියන්න පුළුවන් නේ. දැන් මෙතන ගන්න පුළුවන් මට ඔය තියෙන මෙන්න මෙහෙම එකක් නේ. A වරක් B ගේ වර්ගය ඔය ගන්න තියෙන. ඒතර ඒක සමාන වනේ A වර්ගයේ වරක් B වර්ගයට. එතකොට වරහණෙන් ඒ දර්ශය තිබ්බොත් එම්ම වරහණ අයින් කරොත් එම්ම වෙන වෙනම දර්ශය විතර ලියන්න පුළුවන්. හරි. දර්ශක වරහණ විතර තිබ්බොත් එම්ම ඒකෙන් කියන්නේ මෙන්න මේ පද දෙකටම මෙයා පොදුයි කියන එකනේ. එතකොට කඩලා ලිව්වොත් මෙන්න මේ වෙන වෙනම මේ දර්ශකය ලැබෙනවා දෙන්නටම. හරිද? ඒතර ඕක මෙන්න මෙතනට දානවා. එතකොට මෙයා මට ගන්න පුළුවන් 2 වර්ගය වරක් 7 වර්ගය කියලා. දාන. හරි. මෙයාත් එහෙම ගන්න පුළුවන් 3 වර්ගය වරක් 7 වර්ගය කියලා. වරක් මෙතනින් එනවා 3න් 2. මෙයා කාට එනවා. හරිද? බලන්න. දැන් මෙතන කියනවා 7න් 22 වරක්. දැන් ඔන්න පේනවා ඇති මේ පදය සල්කුද සාමාන්‍ය පදයක් වෙන් වෙන්නේ ධන හරින වලින් විතරයි. ಗುಣ කිරීමකින් පද වෙන් වෙන්නේ නැහැ. හරිද? ඒතර ඔයගොල්ලෝ පේනවා මේ පදේ සල්කුත් මේ පද දෙකටම පොදුනේ 7 වර්ගය. ඒතර 7 වර්ගයට පොදු සාධක විදිහට විතර ගන්න පුළුවන්. ඒතර මේ පදයෙන් එනවා වරහන් ඇතුලේ 2 වර්ගයක් එනවා ධන. මෙතනින් එනවා 3 වර්ගයේ වරක් 3න් 2ක් එනවා. මෙයා කාට එනවා. හරිද? එතකොට මෙතන ගත්තොත් එimhe 3 වර්ගයට මෙතන 3 සුළු කරන්න පුළුවන්. 3 වර්ගය 3 වරක් 3. එතකොට යට 3කට උඩ එක 3ක් යනවා. හැබැයි එක 3ක් ඉතුරු වෙනවා. හරි බලන්න. එතකොට මේ සමානනවා 7න් 22. හරිද? වරක් 7 වර්ගය වරක් එතන වරහන් තුල එනවා 2 වර්ගය 4යි ධන. මෙතන ඉතල 3යි 3 වරක් 2 6යි. මෙලෙස එනවා. හරි. එතකොට සමානව 7න් 22 වරක් 7 වර්ගය වරක් 6 4යි 10යි ඔය විදිහට එනවා.
දැන් වරන් සුළු කරොත් එම 7න් 22 වරක් 7 වර්ගයේ වරක් 10. කොහොමද එන්නේ? බලන්න. දැන් මෙතන සුළු කරොත් මේ ඕන පේන්නේ මේ 7යි 7 වර්ගය සුළු කරන්න පුළුවන්. 7 වර්ගය කියන 7 වරක් 7. ඒතර උඩ එක 7කට යට 7 යනවා. උඩ එක 7ක් ඉතුරු වෙනවා. හරිද? එතකොට මෙතනින් එනවා 22 වරක් 7 කීයද? 154යිනේ. බලන්න. දැන් මෙතන සුළු කරලා මම පෙන්නන්න. 22 ඒවා 7ක්. 4 2 14යි. 14න් 4 දැන් එකක් ඉතුරු 4 14 ඉතුරු එකයි 15 154යි. එතකොට 22 වරක් 7 154යි. 154 10න් ගුණ කරාම අපිට බිඳුවක් දාන්න එපා. කීයද ඒතර? 1540යි. ඒකකේ මොකද්ද? වර්ග එක මේක වර්ගඵලයක් නේ. ඒතර වර්ග එකක 1540 තමයි වෙන්නේ. ඒතර ඒකක සෙන්ටිමීටර නිසා වර්ග සෙන්ටිමීටර වලින් තමයි උත්තර එන්නේ. 1540 ලෙස පිළිතුරු ලැබෙනවා. දැන් හරියනේ මේ. මෙතනත් ආයේ 1540, මෙතනත් ආයේ 1540. නමුත් ඔයගොල්ලෝ තීරණය ඇති මොන ක්‍රමෙන් උත්තරේ ගත්තොත්ද ඔයගොල්ලන්ට අඩුම කාලයකින් උත්තරේ ගන්න පුළුවන් කියලා. හරිද? මෙන්න මේ සූත්‍රය ආදේශ කරපු ඒ කියන්නේ පළවෙනි ක්‍රමයට හදපු ක්‍රමයෙන් උත්තරේ ලේසියින්ම ආවනේ. නමුත් මේකේ ලොකු සුළු කිරීම් ටිකක් තිබ්බා. උත්තරේ යන්න ටිකක් වෙලා ගියා. උත්තරේ ගන්න ටිකක් වෙලා ගියා. උත්තර විභාගයේදී ඔයාලට මතක් වුණේ දෙවෙනි ක්‍රමය නම් මේ ක්‍රමය මතක් වුණොත් එහෙම හරි කරන්න දෙයක් නැහැ වෙලාව යනවා. හැබැයි අර ක්‍රමය මතක් වුණොත් ඉක්මනට හදාගන්න පුළුවන්. හරිද? උත්තර ඒ හැදීමේ ප්‍රැක්ටිස් එක තුලින් තමයි ඔයාලට ඒක ඉක්මනට උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. හරි? මේ ගණන් හදලා පුහුණුව තුලින් තමයි මොන ක්‍රමයෙන් උත්තරේ ගන්න ඕනද කියලා තීරණය කරන්න ඕනේ. හරි? හරි. ඊට ඉතුරු ටික ලියා ගන්න වරණ. පල්ලෙන් නවත්තපු කොටසේ ඉතුරු ටික ලියා ගන්න වෙන වැඩි දාගන්න. වීඩියෝ පෝස්ට් කරලා ටික දාගන්න. හරි ලියාද ඔය ටික? හරි. දැන් ඒ අපි හදුවේ දෙවෙනි ගාන. දැන් මම තුන්වෙනි ගානේ මොකක්ද කියන්නේ කියලා බලමු. තුන්වෙනි ගාන තනියම කියවගන්න. දැන් මේ මිශ්‍ර අභ්‍යාසය දෙන්නේ සාමාන්‍ය ටිකක් අමාරු ගණන්. හරි. ඒ කියන්නේ අර කලින් අභ්‍යාසවල ගාන හදනවට වඩා ටික වෙලාවක් මේ ගාන එක ගානක් හදලා යනවා. දැන් තාම දෙවෙනි ගාන යන්නේ. ඊළඟ බලන්න තුන්වෙනි ගාන බලන්න. ගාන තනියම කියවගන්න තුන්වෙනි ගාන. තම තනියම මේක උත්සාහ කරනවා නම් මම හදන්න කලින් තනියම උත්සාහ කරන්න හරි. මොකද ගණන් තනියම උත්සාහ කරන තරමට තමයි වාගේ ගණිතයේ ගණන් හැදීම හැකියාව දිනුන සහ හිතන්න පුරුදු වෙන්නේ. ඒතර ගණන් දුන්නා තනියම මේක මුලින්ම හදන්න try කරා. ඊට පස්සේ වැඩි අඩුපාඩු ටික මම සාකච්ඡාවෙන් බලන්න. හරි. දැන් මම තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියනවා කේතුක ඇල උස හා ලම්බ උස අතර අනුපාතය 5ට 4 වේ කියලා කියන 5/4 වේ. කේතුවේ ආධාරකයේ අරය සෙන්ටිමීටර් 6යි නම් කේතුවේ ඇල උස ගණනය කරන්න කියලා කියනවා. හරිද? බලන්න. දැන් කේතුවක් තියෙනවා. හරි තුන්වෙනි ගාන බලන්න. කේතුවක් තියෙනවලු. හරි. මේ කේතුවේ ඇල උස හා ලම්බ උස අතර අනුපාතය. මොකද ඇල උස කියන්නේ? ඇල උස මෙන්න මේ උස. මොකද ලම්බ උස කියන්නේ? ලම්බ උස කියන්නේ මෙන්න මේ කේතුවේ ශීර්ෂයේ ඉඳලා ඒ වෘත්තාකාර ආධාරකයට අනුව ලම්බකයේ තියෙනවනේ. ඒක තමයි ලම්බ උස කියලා කියන්නේ. හරි. එතන මේ කඩිරේ උස තමයි ලම්බ උස කියලා කියන්නේ. හරිද? ඒතර ඒ දෙන්න අතර අනුපාතය 5/4 කියලා කියනවා. හරි. එතන ඇල උස හා ලම්බ උස අනුපාතය. එතකොට ඇල උස සහ ලම්බ උස අතර අනුපාතය 5/4 කියලා කියනවා. එතකොට ඒක මෙන්න මෙහෙම දාගන්න පුළුවන් අපිට. එතකොට ඇල උස 5යි x නම් හරි ලම්බ උස මොකද්ද 4යි x නේ. මොකද 5/4 අනුපාතයෙන් තියෙන දෙන්නගේ. තමයි 5x කියලා ගත්තොත් දර 4x වෙනවා. හරි. මේක සරල දෙයක් නේ තේරෙනවනේ. ඊට පස්සේ කියනවා කේතුවේ ආධාරකයේ ආරය සෙන්ටිමීටර් 6 නම් කියලා කියනවා. එතකොට මෙයාගේ ආධාරකයේ ආරය සිම්පල් r කියලා ගත්තොත් එimhe ඒක සෙන්ටිමීටර් 6 කියලා කියනවා. හරිද? රෝමිලකම 1. අපිට කියනවා කේතුවේ ඇල උස ගණනය කරන්න කියලා කියනවා. හරි. එතකොට කේතුවේ ඇල උස අපි 5x කියලා ගත්තා x වලගේ දන්නේ නැහැ අපි. එතකොට x හොයාගත්තා නම්
5x කියන සම්පූර්ණ කෙනාගේ අගේ හොයාගන්න පුළුවන් අපිට. හරිද? ඒතර ඇල උස හොයන්න නම් x හොයාගන්න ඕනේ. කොහොමද x හොයන්නේ? බලන්නකෝ. දැන් ඒගොල්ලෝ දෙන්නේ ආධාරකේ අරය දෙනවනේ. ආධාරකේ අරය දෙනවා. එතකොට අරය දන්නවනම් හරි අපිට පයිදස් ප්‍රමේය දාලා හරි පයිදස් ප්‍රමේය දාලා මෙතන x හොයාගන්න පුළුවන් නේ. බලන්න හොයන විදිය. මොකද පයිදස් ප්‍රමේයද කියන්නේ? බලන්න. එතකොට මෙන්න මේ ඍජු කෝණ ත්‍රිකෝණය තමයි සලකන්නේ. හරි. රෝල් පේනවා මෙන්න මේ තියෙන ඍජු කෝණ ත්‍රිකෝණයක්. එතකොට පයිතගොරස් ප්‍රමේයට අනුව පයිතගොරස් ප්‍රමේයට අනුව කර්ණයේ වර්ගය. එතකොට මෙයාගේ කර්ණයේ විතර ක්‍රියා කරන මෙන්න මෙයානේ. එතකොට 5x වල වර්ගය. හරිද? දැන් මෙන්න මෙහෙම දැම්මේ නැත්නම් හේතුවක් නිසා හරි. දැන් මෙතන 5x වර්ගය මෙහෙම දැම්මොත් එහෙම ඔයා ඊළඟ පියවරේ වැඩේ අනා ගන්නවා. හේතුව තමයි ඔයා ඊළඟ පියවරෙන් මේක සලකන්නේ 5 වරක් x වර්ගය කියලා. හරිද? ඒක නිසා නමුත් මෙතන වර්ගය කියන පදේ මෙන්න 5ටත් පොදුයිනේ. ඒ නිසා තමයි වරණක් දාන්නේ. හරිද? එතන මම මේක 5x ලීලා ඒක වරහන් ඇතුළේ වරහණේ විතර තමයි දෙවෙනි බලය දාන්නේ. කර්ණයේ වර්ගය සමානනවා ඉතිරි පද දෙකේ වර්ගවල එකතුවට. කියන්නේ 4x වල වර්ගය ධන 6 වර්ගයට. 4x වල වර්ගය ධන 6 වර්ගයට. 5x වර්ගය ලියන්න පුළුවන් නේ 5 වර්ගය වර x වර්ගය කියලා. දැන් AB ගේ වර්ගය කිව්වොත් එහෙම අර කලින් මම කිව්වා වගේ තමයි A වර්ගය වරක් B වර්ගය ලියන්න පුළුවන් නේ. ඒ පද දෙකේ ගුණිතය එක්ක බලයක් තිබ්බොත් එහෙම වෙන වෙනම බල දෙකේ ගුණිතය ලෙස ලියන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන්නේ. සමානයි මෙයාත් එහෙම ලියන්න පුළුවන් 4 වර්ගය වරක් x වර්ගය කියලා ලියන්න පුළුවන්. ධන 6 වර්ගය. 5 වර්ගය වර x වර්ගය බලන්න. 5 වර්ගය 25 නේ. ඒතකොට 25යි x වර්ගය. සමාන 4 වර්ගය 16 නේ 16යි x වර්ගය. ධන 6 වර්ගය කියන්නේ 36යි. හරිද? දැන් x සෙවීම තමයි අපේ ඉලක්කය වෙන්නේ. බලන්න. එතකොට මේ පදේම මෙන්න මේ පැත්තට ගන්න සමාන ලකුණ වම් පැත්තට. එතකොට එන්නේ මොකද ඍණ වෙනවනේ. 25යි x වර්ගය ඍණ 16යි x වර්ගය වෙනවා. සමානවා මේ පැත්තේ තුන 30යි විතරනේ. 36ට සමාන වෙනවා. හරිද? දැන් මේ අඩු කරන මොකක්ද දෙන්නේ? 9යිනේ. 9x වර්ගය තමයි එන්නේ. මොකද 25න් 16 කරුවා 9. සමානයි 36ක් වෙනවා. 9 මාර ලියන්න පුළුවන් 3 වර්ගය කියලා. 3 වර්ගය x වර්ගය. සමානයි 36 මාර ලියන්න පුළුවන් 6 වර්ගය කියලා. මම ඒ සුළු කිරීම දැම්මේ අර x වර්ග සමානයි a වර්ගය ආකාරය හදා ගන්න. මොකද x වර්ග සමාන a වර්ගය ආකාරය හදාගත්තොත් අපි ලියන්න පුළුවන් x සමාන ධන හොරණ එකේ a කියලා ලියන්න පුළුවන්. ඒක හදාගන්න තමයි මෙන්න මේ සුළු කිරීම කරන්නේ. දැන් බලන්න මේ පදේ ගුණිතයක් තියෙනවා. ඒ දෙකෙන් බලයන් දෙක එකම බලය තමයි තියෙන්නේ. එහෙනම් බලය වරහණින් විතර ගන්න පුළුවන්. ඒතර මේ තියෙන 3x සම්පූර්ණ කෙනාගේ වර්ගය. සමාන 6 වර්ගයට. හරිද? ඔය විදිහට එනවා. එතන මෙහෙම පුළුවන්. බලන්න. හරි. දැන් මෙතන මෙහෙම සුළු කිරීම කරන්න නැතුව මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මේ ගුණ කිරීම නම් මේ සමානවම මේ පැත්තට ගිහිල්ලා බෙදීම 9ක් කරලා ගන්න පුළුවන්. x වර්ග සමාන වෙනවනේ 36 බෙදීම 9ට. x වර්ග සමානනවා 36 9 බෙදුවම කීයද 4යි. මොකද 9ක් 4න් 36ක් වෙන්නේ. එතකොට 4යි. x වර්ග සමානයි 4 මාර ලියන්න පුළුවන් 2 වර්ගය කියලා. ඔන්න. x වර්ග සමාන a වර්ග ආකාරය ආවා. එහෙනම් මොකද්ද? x සමාන ධන හෝරිණයට. ඒ කියන්නේ x සමානවා ධන හෝරිණ දෙකට. හරි. දැන් බලන්න x කියන්නේ මොකද්ද කියලා. හරි. එතන මෙතන x කියන්නේ දිගක් එන්න බෑ. හරිද? මොකද x දිගක් වුණොත් තමයි දිග පහෙන් ගුණුනාම ඒ දිගම නෙන්නේ. හරි. මෙතන x කියන්නේ දිගක්. හරිද? එහෙනම් දිගක් අද ඍණ වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. එහෙනම් ධනාගේ තමයි ගන්න වෙන්නේ. මම මෙන්න මෙහෙම ලියනවා. x යනු දිගක් බැවින් x විශාලයි බිඳුව විය යුතුය. එතන මේ අසමානතාවය කියන්නේ බිඳුව වඩා x වැඩි වෙන්න ඕනේ. කියන්නේ බිඳුව වැඩි කියන්නේ ධනනේ. ඒතර ධන වෙන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ. එම නිසා x සමානව ධනාගයට ධන දෙකට. ඒකකේ මොකද්ද? දිග සෙන්ටිමීටර වලින් නැත්නම් සෙන්ටිමීටර. x සමානව 2 සෙන්ටිමීටර. ඔය ආකාරයට x වලගේ හොයාගන්න පුළුවන්. හරිද? අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ කේතු ඇල උස නේ යන්නේ x නෙමෙයි අහන්නේ. x දන්නවනම් ඇල උස වෙන්න පුළුවන්. මොකද 5යි x නේ. x කියන්නේ 2යි නම් 5 2 10යි. ඒතර ඇල උස සෙන්ටිමීටර 10ක් වෙනවා. ඒ ආකාරය හොයන්න පුළුවන්. හරිද? බලන්න. අනිත් මෙන්න මෙහෙම. එම නිසා අපෙන් අහන්නේ කේතු ඇල උසනේ. කේතුවේ ඇල උස. හරි බලන්න.
සමානවා 5යි x ට. සමානයි 5 පහවරක් x කියන්නේ 2යිනේ. 5 2 10යි. උසක් ආද ඍණ වෙන ධනාගයක් තමයි කියන්නේ. හරිද? එතකොට උස ඒකකේ මොකක්ද දෙන්නේ සෙන්ටිමීටරනේ. දැන් මෙතන ඒගොල්ලෝ දෙන සෙන්ටිමීටර වලින්. ඒතර උත්තරේ සෙන්ටිමීටර වලින්. ඒතර සෙන්ටිමීටර 10යි. මේ ආකාරයට අපිට කේතුවේ ඇල උස හොයාගන්න පුළුවන්. හරිද? හරි. දැන් අවශ්‍ය කටයුතු මේ ඔක්කොම ලියන්න මේ රූප ස්ථානාන්තර මේ දත්තරේ ලකුණු කරලා මේ ඔක්කොම ටික දාගන්න වීඩියෝ පෝස්ට් කරලා ඔක්කොම ටික දාගන්න. හරි ලියතද ඒක? හරි. දැන් අපි හදුව රෝමිලකම් 1. කේතු ඇල උස ඇව්වා. මම මේ මුලින්ම දාගන්නම්. x ලාගේ අපි හොයාගත්තා සෙන්ටිමීටර් 2යි. හරිද? එතකොට මම ඇල උස අපි හෙව්වා සෙන්ටිමීටර් 10යි. හරි. දැන් බලන්න. ඊළඟ රෝමිලකම් 2 මොකක්ද අහන්නේ කියලා බලන්න. බලන්න රෝමිලකම් 2 මොකක්ද අහන්නේ කියලා. රෝමිලකම් 2 අපෙන් අහනවා කේතුවේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. වක්‍ර පෘෂ්ඨ කොටසේ. ඒතර කේතුව මේකනේ කේතුව. මේ තියෙන්නේ වෘත්තාකාර තල පෘෂ්ඨයක් තමයි මේ තියෙන්නේ. පැටලි පෘෂ්ඨයක් තමයි තියෙන්නේ. ඒතර කේතුවේ වක්‍ර පෘෂ්ඨ කියන්නේ මොකද්ද? මෙන්න මේ කොටසනේ. ඔය වක්‍රාකාර තියෙන කොටසේ වර්ගඵලය තමයි අපෙන් අහන්නේ. හරිද? බලන්න. දැන් ඔයාලා මතක ඇති කේතුවක වර්ගඵල සීමේ සූත්‍රය මොකද්ද? 5r වර්ගය ධන 5rl නේ. හරි. එතකොට 5r වර්ගය වලින් ලැබෙන්නේ මෙන්න මේ වෘත්තාකාර තල පෘෂ්ඨය. එහෙම නැත්නම් වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලයනේ. 5rl වලින් ලැබෙන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. අපෙන් අහන්නේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයනේ. හරි. එහෙනම් 5rl තමයි අගේ මේ 5rl තමයි ආදේශ කරන්න වෙන්නේ. හරි. මල්ලෝ මෙහෙම. මල්ලිනවා කේතුවේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සමානවන්නේ 5rl ට. 5 අපි ගණහාදී ගන්නේ 7න් 22 කියලා තමයි ගන්න. වරක් r කියේ මෙන්න මේ කේතුවේ r. හරි. කේතුවේ r වෙන්නේ සෙන්ටිමීටර 6යි. හරිද? ඊළඟට වරක් සිම්පල් l කියන්නේ කේතුවේ ඇල උස. ඇල උස අපි හෙව්ව සෙන්ටිමීටර 10යි. ඒක සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ. බලන්න. දැන් කැපෙන්නේ මොකුත් නැහැනේ. උඩ පද ටික ගුණ කරලා එමු. 22 හොයක් කීයද? 22 හොයක් අපි ගණන් කරලා බලමු. 22 වරක් 6. 6 රත් 2 12න් 2 දැන් එකක් ඉතුරු 6 රත් 12යි 13යි 132යිනේ. 132 10න් වරුත් එම අකට බිඳුවක් එනවනේ. ඒතර 1320 නේ ඉන්නේ. බෙදන්න ඕන 7ෙන්. බලමු බෙදලා කීයද කියලා. බලන්න. 1320 7ෙන් බෙදන්න යන්නේ. 13 7 එකක් තියෙනවා. 4ක් එක 7යි. 13න් 7ක් 6යි. හරිද? දෙක පල්ලයට ගත්ත 62යි. 62ට 7 ඒවා තියෙනවා 8ක් තියෙනවා. 8 රක් 7 56යි. අඩු කරොත් මෙතනින් එනවා 6ක් එනවා. ඊට පස්සේ බිඳුව පල්ලයට ගත්තා. 67 ඒවා තියෙනවා ඒත් 8ක් තියෙනවා. 8 රක් 7 56යි. අඩු කරාට පස්සේ 8න් 56 ගියොත් 4යි. බිඳුව පල්ලයට ගත්තා. දැන් දශමයේ තිබ්බා. 40ට 7 ඒවා තියෙනවා 5ක් තියෙනවා. 4 5 35යි. 45 5යි. බිඳුව පල්ලයට ගත්ත 50ට 7 ඒවා තියෙනවා 7ක්. 4කට 49යි. 50 49 එකයි. බිඳුව පල්ලයට ගත්තා. හරි. 18 7 එකක්. කොයි විදිහට දිගටම යනවනේ. එතනදින් එන්නේ 188.571. අපේ ආසන්න දශම ස්ථාන දෙකකට සුළු කරොත් එහෙම. ඉතින් මෙන්න මේ දශම ස්ථාන සුළු කරන්න බෑ. එහෙනම් ආසන්න දශම ස්ථාන දෙකකට සුළු කරන නම් බලන්න තුන්වෙනි දශම ස්ථානයේ තියෙන අගය බලන්න. ඒක පහට අඩු වගයක් නම් ඊට කලින් දශම ස්ථානය අගය වෙනස් වෙන්නේ නැහැ. අර පස්වෙනි දශම ස්ථානයේ අගය පහට හෝ පහට වැඩි වගයක් නම් ඊට පෙර තියෙන දශම ස්ථානයේ අගයට ඒක එකතු වෙනවා. දැන් මෙතන එක කියන්නේ පහට අඩු වගයක් නේ. එහෙනම් ඊට කලින් තියෙන 7 හැමෝම තියෙනවා. 188.57 තමයි එන්නේ. මේක වර්ගඵලයන්නේ. වර්ගඵලය එක කියන්නේ වර්ග එකක. ඒතර ඒක කියන්නේ සෙන්ටිමීටර. එහෙනම් වර්ග සෙන්ටිමීටර වලින් තමයි උත්තරය එන්නේ. 188.57 වර්ග සෙන්ටිමීටර. එන මේ ආකාරයට කේතුවේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. හරිද? හරි. ඒක දාගන්න අවශ්‍ය කොට හිටියොත් එම් වීඩියෝ පෝස්ට් කරලා ඒකත් දාගන්න. හරිද ලියහතද ඒක? හරි. දැන් අපි හැදුවේ තුන්වෙනි ගාන තමයි හැදුවේ.
දැන් ඊළඟට කියව ගන්න හතරවෙනි ගාන කියව ගන්න. දැන් මේ වගේ ගණන් ඕගොල්ලෝගේ ඕල් විභාගයට දෙන්න පුළුවන්. හරි. බලන්න හතරවෙනි ගාන කියව ගන්න. දැන් 4 5 ගණන් දෙකක් ඒ වගේ ගණන් දෙකක්. පොඩ්ඩක් හිතන්න ඕනේ. හරි. කියව ගන්නව ගණන් දෙක මුලින්ම. කියවගෙන තනියම උත්සාහ ගන්න පුළුවන් ළමයි. හරි. දැන් මම සාර්ථක කරන බලන් ඉන්න. හරි. හතරවෙනි ගාන. මෙන්න මම මුලින්ම දීලා රූප සරණ ඇදගෙන ඉන්නවා. හරි. මෙන්න මෙහෙම රූප සරණ දෙන්නේ ඒගොල්ලෝ. මෙන්න මෙහෙම ගෝලයක් තියෙනවා. හරිද? අපි ත්‍රිමාන විදිහට තමයි අඳින්න. හරි කඩේරිය වලින් පේන්නේ අර පිටිපස්සට පේන කොටස තමයි කඩේරිය වලින් ඇඳලා තියෙන්නේ. හරි. බලන්න. බලන්න. මෙන්න මේ උස සෙන්ටිමීටර් 2යි කියලා දෙනවා. හරි. ඒතර මෙන්න මෙයාගේ අරය මෙන්න මෙයාගේ අරය දෙනවා සෙන්ටිමීටර් 7යි කියලා දෙනවා. ඔක තමයි රූප ශ්‍රවණ දෙන්නේ. හරි. මෙන්න මේ කොටස අඳුරු කරලා තියෙනවා. අපිට ගාන කියනවා අරය සෙන්ටිමීටර් 7ක් වූ ගෝලයක ඔන්න ගෝලයක් තියෙනවා. හරි. අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච ගෝලයක් තමයි තියෙන්නේ. ගෝලයේ මුදුනේ සිට රුධි උස සෙන්ටිමීටර් 2ක් පහළට තීන් තාලයක කර ඇතනම් කියන්නේ මේ ගෝලයේ මේ උඩින් ඉඳලා රුධි උස කියන්නේ හරි සිරස් සෙන්ටිමීටර් 2ක් උසක වෙනකන් වෙන මේ තීන් තාලයේ පෙරලා තියෙන මේ ගෝලයක් මෙහෙම තියෙනවා. මේ ගෝලය සෙන්ටිමීටර් 2ක් යනකම් පළලට සෙන්ටිමීටර් 2ක් යනකම් තීන් තාලයේ පෙරලා තියෙනවා. මේ උස තමයි සෙන්ටිමීටර් 2 වෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා ඇතනම් තීන් තාලයක කර ඇති කොටසේ වර්ගඵලය ගණනය කරන්න කියලා කියනවා. දැන් ගෝලයක මේ උඩ කොටස තීන් තාලයක කරොත් එimhe හරි ඒක පුෂ්ඨ වර්ගඵලයක් තියෙනවා තීන් තාලයක පුෂ්ඨේ ඒ පුෂ්ඨ වර්ගඵලය තමයි අපෙන් අහන්නේ හරි ඒතර ඔයගොල්ලෝ ඒ ගාන හිතද්දී ඒ කියන්නේ ඒක පිස්සුවක් කරොත් එimhe කියන්නේ වෙන විදිහට හිතුවොත් එimhe මේකට වෙලා යන නිසා ඒගොල්ලෝ උදව්වක් කරලා තියෙනවා ඕගොල්ලන්ට ඉඟියක් දෙනවා ඒ ඉඟිය තමයි පරිසිලින්ඩරය පිළිබඳ දැනුම යොදා ගන්න කියලා කියනවා හරි අන්න ඉංගිය දුන්නාම ඒ ගැන හිතන්න හරි පරිසිලින්ඩරය කියන්නේ මොකද්ද බලන්න පරිසිලින්ඩරය කියන්නේ මෙන්න මේ වගේ එකක් ගෝලයක් තියෙනවා අපි දන්න ගෝලයට අරයක් තියෙනවනේ මම අර R කියලා ගන්නවා පරිසිලින්ඩරය කියලා කියන්නේ ගෝලයේ අරයට සමාන අරයක් තියෙන සහ ගෝලයේ විස්කම්භයක් තියෙනවනේ මේකනේ විස්කම්භය ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙන සිලින්ඩරයට තමයි පරිසිලින්ඩරය කියලා කියන්නේ අයිතාවගන්න ගෝලයේ අරයට සමාන අරයක් තියෙන සහ ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙන සිලින්ඩරයට අපි කියන පරිසිලින්ඩරයක් කියලා. ඒක මෙන්න මේ වගේ එකක්. බලන්න. මෙන්න මේ සිලින්ඩරයට තමයි පරිසිලින්ඩරය කියලා කියන්නේ. හරි ඔක තමයි පරිසිලින්ඩරය මේ සිලින්ඩරයට තමයි පරිසිලින්ඩරය කියලා කියන්නේ හරිද එතකොට මේක ආකිමිඩිස් මූල ධර්මයට අනුව තමයි යොදා ගන්න. ඒ ආකිමිඩිස් මූල ධර්මයට අනුව තමයි මෙන්න මේ ගෝලයේ පුෂ්ඨ වර්ගඵල සීමේ සූත්‍රය අපි හොයාගන්න. ඒ කියන්නේ සූත්‍රය අපි ගොඩනගන්නේ. හරි. ඒතර ඒක ඔයගොල්ලෝ ඉස්කෝලේ ඉගෙන ගත්තා නම් ඉස්කෝලේ පැහැදිලි කියලා දෙන්න ඕනේ. ඔයා වෙන පන්තිරන නම් ඒ පන්ති පැහැදිලි කියලා දෙන්න ඕනේ. අපේ පන්ති මම පැහැදිලි කියලා දුන්නා. හරිද? ඒකද කිව්වා. හරිද? මෙන්න මේ ගෝලයේ පුෂ්ඨ වර්ගඵල සීමේ සූත්‍රය ගොඩනගාගන්නේ මෙන්න පරිසිලින්ඩරය ඇසුරෙන්. ඒක ගන්න මෙහෙමයි. හරි. මෙන්න මේ සිලින්ඩරය තියෙනවානේ. මේ සිලින්ඩරේ මේකනේ වෘත්තාකාර තල පුෂ්ඨය කියලා කියන්නේ. ඒ වෘත්තාකාර තල පුෂ්ඨයට සමාන්තරව කැපුම් දෙකක් දානවා. ඒ කියන්නේ මේ පුෂ්ඨයට සමාන්තරව අපි තැන් දෙකකින් කපනවා. හරි. මම ගන්න මෙන්න මේ වගේ තැනක් ගන්නවා. මෙතනුයි කපනවා කියලා ගන්නවා. ඒතර මෙහෙම කපනවානේ. මෙහෙම කට් එකක් දානවා. මෙහෙම කැපුවට පස්සේ කෑලි දෙකක් එනවානේ. එකක් තමයි ගෝලයේ කෑල්ල කැපීමෙන් ලැබෙන කොටස.
අනික කොටස තමයි මේ සිලින්ඩරේ කෑල්ල කැපීමේ ලැබෙන කොටස. හරි. එතකොට සිලින්ඩරේ කෑල්ල කැපීමේ ලැබෙන කොටස මෙන්න මේ වගේ එකක් නේ. මෙන්න මේ වගේ කොටසක් නෙන්නේ. හරි. ගෝලයේ කෑල්ල කැපීමෙන් ලැබෙන කොටස මෙන්න මේ වගේ කොටසක් නෙන්නේ. හරි. බලන්න. මෙන්න මේ වගේ කොටසක් නෙන්නේ පැහැදිලිනේ. බලන්න. ඔහොම කොටසක් තමයි එන්නේ. එතකොට ආගමිනිස් කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඔහොම ලැබෙන කෑලි දෙකක්. ඒ කෑලි දෙකේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵල සමානයි කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ මෙයාගේ වර්ගඵලයට හරි මෙයාගේ වර්ගඵලය සමානයි කියලා කියනවා. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵල සමානයි කියලා කියනවා. හරිද? ඕක තමයි කියන්නේ. හරි. ඒතර ඔය මූලධර්ම ඇසුරෙන් තමයි මෙන්න මේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලයේ සෙවීමේ සූත්‍රය. ඒ කියන්නේ 4යි 5r වර්ගය කියන සූත්‍රය ගොඩනගන්නේ මේ මූලධර්මයට අනුව. හරිද? දැන් බලන්න. දැන් ඒකට අනුව මෙන්න මේක දිහා බලන්නකෝ. දැන් මේකට මම පරිශීලනයට කැඳුත් එහෙම මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඔය ආකාරයට මෙන්න මෙහෙමනේ තියෙන්නේ. හරිද? එතකොට උඩ කොටස මෙන්න මෙහෙම තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ කොටසේ වර්ගඵලය එන්න නම් හරි අපිට සිලින්ඩරේ උඩ ඉඳන් සිලින්ඩරේ මුදුනේ ඉඳන් සෙන්ටිමීටර් දෙකක් පහළට කොටසක් කපා ගන්න එපේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක කැපුමක් දාන්න එපේ. හරි. ඔහොම කපන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ කොටස් දෙකක් නෙන්නේ. ඒතර ගෝලයේ කොටස මෙන්න මේ විදිහට එනවා ගෝලයේ කොටස. හරි. ඔය විදිහට ගෝලයේ කොටස ඊළඟට මේ සිලින්ඩරේ කොටස මෙන්න මේ විදිහට එනවා. මෙන්න මේ ලෙසම සිලින්ඩරේ කොටස. හරි. එතන මෙන්න මේ ගෝලයේ කොටසේ ගෝලයෙන් ලැබෙන කොටසේ පෘෂ්ඨ වර්ගඵල සමාන නම් මේ සිලින්ඩරයෙන් ලැබෙන කොටසේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට. ඒ මේ තීන් තාලයේ පෙකර කොටසේ වර්ගඵලය සමානනවා ඊට අදාළ පරිසිලින්ඩරයෙන් ලැබෙන කොටසේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයට. හරිද? ඒ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද? එයාගේ අරය දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒ සිලින්ඩරය ගත්තොත් මේ අරය හැමතැනම එකයිනේ. දැන් මෙයා මෙතන 7යි නම් මෙතන 7මනේ. මේ දිගම 7යි නෙමෙයි. ගෝලය වෙනස මෙතන 7 නම් ටික ටික අඩු වෙලා මෙතන බිඳුව වෙනවා. හරි. නමුත් ගෝලේ අරය ගත්තොත් මේ අරය නියතයක්. දැන් මෙතන ගත්තොත් මේ දිගනේ අඩු වෙනවා. දිග අඩු වෙනවා. නමුත් අරය කියන්නේ මේ නිශ්චිතයි. ඒක 7යි. මෙතන 7යි මෙතන 7යි හැමතැනම 7යි. හරිද? ඒතර නමුත් මේ සිලින්ඩරය ගත්තොත් මේ දිග 7යි මේ උඩු දිග 7යිනේ. හරිද? ඒතර මෙන්න මේ දිග 7 සෙන්ටිමීටර වෙනවා. හරිද? බලන් ඉන්නකෝ. දැන් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය කොහොමද ලබා ගන්න? මෙන්න මේක මෙතන මේ වගේ තනින් කැපුවොත් එimhe කපලා දිගහැරියොත් හිතීමවා ගන්න ඍජු කෝණාශ්‍රයෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ දිග පටියක්නේ ලැබෙන්නේ. හරිද? ඔය පටියේ උස සෙන්ටිමීටර් 2යි කියලා කියන්නේ. මේ උස තමයි සෙන්ටිමීටර් 2. එහෙනම් මෙන්න මේ උස සෙන්ටිමීටර් 2යි. හරිද? ඒතර මේ පටියේ පෘෂ්ඨ වර්ගඵලය මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ. එයාගේ වර්ගඵලය මෙන්න මෙයාගේ වර්ගඵලයක් තියෙන්නේ. එහෙනම් මේ තීන් තාලයේ කරපු කොටසේ වර්ගඵලය සමාන මෙන්න මේ කොටසේ වර්ගඵලයට. හරිද? මෙන්න මේ ඍජු කෝණාශ්‍රී වර්ගඵලය හොයාගන්න නම් උස දන්නවා දිග හොයාගත්තා නම් කරුණ. දිග කියන්නේ මොකද්ද? මේ සිලින්ඩරයේ මෙන්න මේ වෘත්ත සිලින්ඩරය ගත්තොත් මෙන්න මේ වගේ සිලින්ඩරය ගත්තොත් මේ දිග භාජනයක් තියෙනවා. මේ භාජනේ මෙන්න මේ වගේ වෘත්තාකාර කොටසක් තියෙනවානේ. හරි. ඒ වෘත්තාකාර කොටසට පරිමිතියක් තියෙන පරිධියක් තියෙනවානේ. ඒ වෘත්තාකාර කොටසේ පරිධිය තමයි මෙන්න මේ දිග වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ දිගමනේ. මම රතු පෑනෙන් හරි. මේ අදින් දිගම තමයි මෙන්න මේ දිග වෙන්නේ. හරිද? එතකොට මේ රතු පෑනෙන් ඇඳපු කොටසේ දිග කොහොමද ගන්නෙ? එතකොට ඔය දින සාමාන්‍ය වෘත්තයක් තමයි ඔය තියෙන්නේ. අරේ 7ක් වෙච්ච වෘත්තයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ පරිධිය තමයි මෙන්න මේ දිග වෙන්නේ. ඒ දිගම තමයි මෙන්න මේ දිගත් වෙන්නේ. හරිද? අරේ දන්නවා නම් එයාගේ පරිධිය මොකද්ද? 2.5r වලින් ලැබෙනවනේ. හරි. එතකොට දෙවරක් 5 කියන්නේ 7න් 22 වරක් අරය වෙන්නේ 7යි. ඒක දාලා හොයාගන්න පුළුවන්. හරිද? දැන් මුලින් මෙන්න මේ ටික ඇඳ ගන්නකො. මුලින්ම නෝට් කියලා දාලා
පරිසිලින්ඩරය කියලා මෙන්න මේ ටික දාගන්න. පරිසිලින්ඩරය කියලා මෙන්න මේ ටික ඇඳගෙන මෙන්න මේක දාගන්න. මූ ලියන්න යන්න එපා මේ ෂෝට් නෝට් එකක් විතර දාන්නේ. රූප විතරක් ඇඳගන්න. හරි. ඇඳ ගන්න වීඩියෝ පෝස්ට් කරලා ඒක. හරිද? හරි. දැන් බලන්න. හරිද? දැන් අර කොටසේ දිග අපි ගණනය කරමු. හරි. එතකොට මෙන්න මේ කොටසේ දිග නෙවුනේ අපිට. එතකොට අපි ඕම තියාගෙන උත්තරේ ගමුකෝ බලන් ඉන්නකො. මම මෙන්න මෙහෙම ලියනවා. මම ලියනවා තීන්ත ආලේප කළ කොටසේ තීන්ත ආලේප කළ කොටසේ වර්ගඵලය සමානවා ඊට අනුරූප පරිසිලින්ඩර කොටසේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඒ පරිසිලින්ඩරයේ කොටසේ වර්ගඵලය සමානවා මෙන්න මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලයට. හරි. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය වෙන්නේ දිග උසෙන් ගුණ කරාම එයාගේ පෘෂ්ඨ වර්ගඵලය ලැබෙනවානේ. එතන දිග වෙන්නේ 2 වරක් 7න් 22 වරක් 7නේ. එතන මේ තියෙන 2යි 5 r තමයි දාලා තියෙන්නේ. හරි. ගුණ කරන්න ඕනේ එයාගේ උසෙන් සෙන්ටිමීටර් 2යි. හරිද? බලන්න. එතන මේ 4 යනවා. එතන මෙතනින් එනවා 2 වරක් 22 වරක් දෙක නෙන්නේ. 22 දෙකක් 44යි. 44 දෙකක් 88යි. 88ක් එනවා. එතකොට වර්ගඵලය කියන්නේ වර්ග ඒකක වල ඉන්නේ. වර්ග ඒකක වල. එතන මෙතන ඒකක වෙන්නේ සෙන්ටිමීටර. එහෙනම් 88යි වර්ග සෙන්ටිමීටර වෙනවා. මෙන්න මේ ආකාරයට උත්තරය ගන්න පුළුවන්. හරිද? දැන් ඔයා කරන්න ඕනේ මෙන්න මේ රූප සරණයි මෙන්න මේ රූප සරණ ටිකයි ඇඳලා ඒ දත ටික ලකුණු කරලා හරි මෙන්න මේ ටික ලියා ගන්න. හරි. වීඩියෝ පෝස්ට් කරලා වීඩියෝ නවත්තලා ඔක්කොම ටික දාගන්න ඕගොල්ලෝ. හරිද ලියාගත්තද? හරි. දැන් ඒ අපි හදුවේ 4 වෙනි ගාන. දැන් බලන්න 5 වෙනි ගාන බලන්න. අන්තිම ගාන බලන්න තනියම කියවගන්න. 5 වෙනි ගාන තනියම කියවගෙන තනියම උත්සාහ කරන බලන්න හදන්න. හරි. දැන් මම හදන්න හැමෝම බලන්න. 5 වෙනි ගාන. 5 වෙනි ගානදී කියනවා අර්ධගෝල හැඩති මැටි භාජනයක. හරි. අර්ධගෝලයක් කියන්නේ මොකද්ද? ගෝලයක් දෙකට කැපවල වෙන කොටසක්. අන්න ඒක තමයි අර්ධගෝලයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අර පාත්‍ර. අර හාමුදුරුවෝ එහෙම අල්ලගෙන දානට වඩිද්දි පාත්‍ර. ඒ වගේ තමයි මේ අර්ධගෝල හැඩති මැටි භාජනයක් කියලා කියන්නේ. ඒකේ අභ්‍යන්තර ආරය සෙන්ටිමීටර් 7යි කියලා කියනවා. දැන් ගත්තොත් මේක භාජනයකට ඝනකමක් තියෙනවනේ. දැන් ඒක කඩදාසි වලින් හදලා තිබ්බොත් එහෙම බාහිර පෘෂ්ඨය දැන් බාහිර අර්ධගෝලයේ ආරයම තමයි අර අභ්‍යන්තර ගෝලයේ ආරයත් එන්නේ. අභ්‍යන්තර අර්ධගෝලයේ ආරයත්. නමුත් ඒකට ඝනකමක් තිබ්බොත් එහෙම. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් නෙන්නේ. මෙන්න මෙහෙම භාජනයක් තමයි ඔය කියන්නේ. හරි. මෙන්න මේ වගේ ඝනකමක් තියෙනවා ඒකට. මැටි වලින් හදද්දි මැටි වල ඝනකමක් තියෙන විතර ඝනකමක් තියෙනවා. ඒතර මෙයාට බාහිර අරයක් තියෙනවා. හරි බලන්න. මෙයාට බාහිර අරයක් තියෙනවා. හරි. මම බාහිර අරය කැපිටල් R කියලා ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාට අභ්‍යන්තර අරයකුත් තියෙනවා. හරි බලන්න. අභ්‍යන්තරම ගන්න සිම්පල් R කියලා ගන්න. මේ තියෙන බාහිර අරය කැපිටල් R අභ්‍යන්තර R සිම්පල් R. හරිද? කොහොම තියෙනවා. ඊට කියන අපිට මැටි භාජනයේ අභ්‍යන්තර R සෙන්ටිමීටර් 7යි කියලා කියනවා. ඒ අභ්‍යන්තර R සෙන්ටිමීටර් 7යි. ඊට කියනවා බාහිර අරය සෙන්ටිමීටර් 7.7යි කියලා කියනවා. කොහොම කියනවා. හරිද? නම් භාජනයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා කියනවා.
හරි ඔම අභ්‍යන්තර ආරයක බාහිර ආරයක විතර මුල් පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා කියනවා. දැන් මේ මැටි භාජනයේ තියෙන පෘෂ්ඨ මොනවාද? බාහිර පෘෂ්ඨය තියෙනවා. බාහිර වක්‍ර පෘෂ්ඨ කොටස තියෙනවා. ඊළඟට අභ්‍යන්තර කියන්නේ භාජනය ඇතුළේ තියෙන වක්‍ර පෘෂ්ඨ කොටස තියෙනවා. හරි අර්ධ ගෝලාකාර පෘෂ්ඨ කොටස තියෙනවා. ඊට අමතරව තව පෘෂ්ඨ කොටසක් තියෙනවා. මොකද්ද? මේ භාජනයේ ඕගොල්ලෝ පේන මෙන්න මේ වගේ වලල්ලක් වගේ තීරුවක්. ඒතර යාට වර්ගඵලයක් තියෙනවනේ. අන්න එයාගේ වර්ගඵලයත් හොයන්න ඕනේ. ඒතර වර්ගඵල තුනේම එකතුව තමයි මෙන්න මේ භාජනයේ මුල් පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ. පැහැදිලිද? හරි දැන් බලන්න. දැන් මම මුලින්ම හොයන්නම් දැන් එකපාර ලියන්න නැත්නම් මෙන්න මෙහෙම. නැත්නම් වෙන වෙන හොයන්නම්කෝ. නැත්නම් ඕනට පැටලේ එකපාර ලිව්වොත් එහෙම. මම මුලින්ම අභ්‍යන්තර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයනවා. හරි. අභ්‍යන්තර කොටසේ වර්ගඵලය හොයලා ඉන්නවා. ඊට මම ලියනවා අභ්‍යන්තර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය අභ්‍යන්තර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සමානවා කොහොමද? අපි දන්නවා ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සීමේ සූත්‍රය දන්න කොහොමද 4πr වර්ගයනේ. එහෙනම් අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය මොකද්ද? එයාගෙන් භාගය. ඒ කියන්නේ 4πr වර්ගයේ භාගය. ඒක දෙකෙන් බෙදන්න තමයි ඕනේ. හරි. ඒතර ලියන්න පුළුවන් 4π අභ්‍යන්තර ගෝලයක අභ්‍යන්තර පෘෂ්ඨ කොටසේ අරය ගත්තේ අපි සිම්පල් r කියලා 4πr වර්ගයේ බෙදීම දෙක. හරිද? එතකොට මේ 2 4 සුළු වෙනවනේ. 4ට 2 දෙකක් තියෙනවා. මෙතනින් එනවා 2πr වර්ගයක් එනවා. දෙවරක් 5 කියන්නේ 7න් 22 කියලා ගන්න ඕන ගණන් හදන්න. ඒගොල්ලෝ දිල් තිබ්බේ නැත්තම්. වරක් r වර්ගය. හරි. දැන් ඒගොල්ලෝ දුන්නොත් එහෙම 7න් 22 කියලා ගන්න ඕනේ. එම් දිල නැත්තම් 7න් 22 කියලා ගන්න ඕනේ. හරිද? ඒතර අරය සිම්පල් මේ අරය සෙන්ටිමීටර් 7යි කියලා තමයි දෙන්නේ. ඒතර 7 වර්ගය. ඒතර 7 වර්ගය කියන්නේ 7 වරක් 7නේ. එතකොට උඩ 7 එකකට යට 7 සුළු වෙනවා. හැබැයි උඩ 7ක් ඉතුරු වෙනවා. හරිද? එතකොට මෙතන ගත්තොත් 22 දෙකක් 44ක් එනවා. වරක් 7 තමයි එන්නේ. හරිද? 44 7ක් කීයද? සුළු කරලා බලමු. 44 වරක් 7. 4ක් 4 28න් 8න් දෙකක් ඉතුරු 4ක් 4 28යි 2යි 30යි 308යි. හරි. ඒක 308යි. මේ දිනේ වර්ගඵලයක්නේ. වර්ගඵලයක් කියන්නේ වර්ග එකක වලින්. ඒතර මේගොල්ලෝ දෙන්න සෙන්ටිමීටර වලින් තමයි දෙන්නේ. එහෙනම් වර්ග සෙන්ටිමීටර 308ක් වෙනවා. මෙන්න මේ ආකාරයට පිළිතුර ගන්න පුළුවන්. ඔය අපි හෙව්වේ අභ්‍යන්තර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. ඊළඟට අපි හොයමු බාහිර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. හරි. දැන් මම ලියනවා බාහිර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය බාහිර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සමාන වෙනවා අරගම තමයි 4πr වර්ගයේ බෙදීම දෙක. 4π එයාගේ අරය ගත්ත අපි කැපිටල් R කියලා. ඒතකොට කැපිටල් R වල වර්ගයේ බෙදීම දෙක. හරිද? දැන් මෙතන දෙකෙන් බෙදන්නේ මේක අර්ධ ගෝලයක් නිසා. ගෝලයක් ගත්තම 4πr වර්ග වෙන්නේ. අර්ධයක් ගනි දියගේ භාගය. 4 දෙක සුළු වෙනවනේ 4 දෙකිය දෙකක් තියෙනවා. ඒතර 2πr වර්ගය තමයි එන්නේ. 2π කැපිටල් R වර්ගය. දෙවරක් 5 කියන්නේ 7න් 22යි. වරක් කැපිටල් R ලාගේ දෙනවා අපිට 7.7යි. 7.7 වර්ගයක් තමයි එන්නේ. හරිද? බලන්න. එතන මේ සුළු කිරීමේ පාසුව සඳහා මම මෙහෙම සුළු කිරීමක් කරනවා. දෙවරක් 22 44යිනේ. 44 බෙදීම 7. මෙයා මම ලියනවා 7.7 වරක් 7.7 කියලා. හරිද? දැන් 7.7 සුළු වෙනවනේ. හරිද? 7.7 7න් බෙදුවම 1.1 වෙන්නේ. ඒක හිතුවේ මෙහෙමයි. මේ බිඳුව නැතුව හිතනවා 77නේ. 77 ගත්තොත් එහෙම 77 කියන්නේ 11 වරක් 7නේ. 11 7 77 වෙන්නේ. එතකොට 4 7 කැපුණා 11ක් ඉතුරු වෙන්නේ. දශම විදාන්න 1.1යි. ඒව තමයි හිතන්න. ඒතර මේ තියෙන්නේ දැන් 7.7ට 7 තියෙන 1.1ක්. දැන් සුළු කරගමු අපි. හරි බලන්න. එතකොට මෙතන කියන්නේ 44 වරක් 1.1 වරක් 7.7. අමුලි මෙන්න මෙහෙම කරලා ඉන්න. 77 11න් ගුණ කරලා ඉන්න. හරි. මුහුර්තය 11 වරක් ගත 77න් 7න් 7ක් ඉතුරු 11 වරක් ගත 77යි 7යි කීයද? 77යි 7යි 84ක් එනවනේ. 84යි. හරිද? අපිට ඕනේ 7.7 වරක් 1.1නේ. දශම ස්ථාන දෙකක් තියෙනවා. මෙතන 1යි මෙතන ඔක්කොම 2යි. 8.47 තමයි එන්නේ. හරි. ඊට මෙතන එනවා 44 වරක් 8.47යි 7. දැන් ආයෙ මේක සුළු කරමු. මම කරන්නේ 847 ගුණ කරනවා 44.
4 වරක් 7 28න් 8 දැම්ම දෙකක් ඉතුරු 4ක් ඉතුරු 16යි 2යි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි 4 වරක් 8 32යි 1යි 33යි 4 වරක් 7 28න් 8 දැම්ම දෙකක් ඉතුරුයි 4 වරක් 4 16යි 2යි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි 4 වරක් 8 32යි 1යි 33යි පල්ලයට එකතු කරොත් එම 8යි 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 16න් 6 දැම්ම එකක් ඉතුරුයි 8යි 3යි 11යි ඉතුරු වෙච්ච එකයි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 3යි 3යි 6යි 1යි 7යි 3යි ඔය විදිහට එනවා 37208යි ඒ 847න් ගුණ කරොත් නේ 8.4 8.47න් ගුණ කරනවා කියන්නේ දශම ස්ථාන දෙකක් එනවනේ. ඒතර 372.68ක් තමයි එන්නේ. ඒතර මෙතනින් එනවා 372.68යි. වර්ගඵලයක් නිසා වර්ග ඒකක වලින් තමයි උත්තරේ එන්නේ. ඒතර ඒකක සෙන්ටිමීටර නිසා වර්ග සෙන්ටිමීටර වලින් උත්තරේ ලැබෙනවා. ඒතර වර්ග සෙන්ටිමීටර 372.68ක් වෙනවා. හරිද? ඔන්න දැන් ඒ දෙන්නගේ වර්ගඵල ටික හොයාගත්තා. ඊළඟට අපිට හොයන්න ඕනේ මෙන්න මේ වලල්ල වගේ තියෙන කොටසේ වර්ගඵලය හොයන්න ඕනේ. ඊට කලින් ඔයගොල්ලෝ මුලින් මෙන්න මේ ටික ලියා ගන්නකො වීඩියෝ පෝස්ට් කරලා. මේ රූපය ඇඳලා මුලින් මේක ලියාගෙන ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න. හරි. වීඩියෝ පෝස්ට් කරලා ඔක්කොම ලියා ගන්න වීඩියෝ නවත්තලා. හරිද? එතකොට අපිට එකක් ආව ඒ කියන්නේ බාහිර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ආව 372.68 වර්ග සෙන්ටිමීටර කියලා. අභ්‍යන්තර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය අපිට ආවා 308.308යි හරි 308යි වර්ග සෙන්ටිමීටර කියලා ආවා. දැන් ඔය වලල්ල වගේ තියෙන කොටසේ වර්ගඵලය හොයාගන්න ඕනේ. බලන්න. ලියා ගත්තනේ මේ ටිකනේ. බලන්න. දැන් මෙන්න මේ වලල්ල වගේ තියෙන කොටසේ වර්ගඵලය තමයි හොයාගන්න ඕනේ. කොහොමද තියෙන්නේ? මේ ආකාරයට වලල්ල වගේ තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ R එක කැපිටල් R නේ. හරි. මෙන්න මේ R සිම්පල් R. බලන්න. ඒතර අපිට ඕනේ මෙන්න මේ අඳුරු කරන කොටසේ වර්ගඵලය. මම අඳුරු කරලා පෙන්නන්න. හරි. මෙන්න මේ අඳුරු කරන කොටසේ වර්ගඵලය තමයි ඕනේ අපිට. පැහැදිලිද? කොහොමද ඒක වර්ගඵලය හොයන්නේ? මෙහෙම පුළුවන් නේ. මුලින්ම මෙන්න මේ විශාල වෘත්තයේ වර්ගඵලය හොයනවා. ඊට පස්සේ මෙන්න මේ කුඩා වෘත්තයේ වර්ගඵලය හොයනවා. විශාල වෘත්තයේ වර්ගඵලයෙන් කුඩා වෘත්තයේ වර්ගඵලය අඩු කරොත් එම මෙන්න මේ කොටසේ වර්ගඵලය ලැබෙනවනේ. හිතන්න මං කියද හරි හිතින් මාවගන්න. මුලින්ම විශාල වෘත්තයේ වර්ගඵලය හොයනවා. ලැබෙනවා නාගයක්. ඊට පස්සේ කුඩා වෘත්තයේ වර්ගඵලයත් හොයනවා. නැත්නම් වශයෙන්ම කිව්වොත් එම විශාල වෘත්තයේ වර්ගඵලයෙන් විශාල වෘත්තයේ මෙන්න මේ වෘත්තේ කපා ගත්තොත් ඉතුරුනේ කොටස මෙන්න මේ තියෙන්නේ අඳුරු කරලා තියෙන්නේ. විශාල වෘත්තයේ වර්ගඵලය හොයලා අර කපන වෘත්තයේ වර්ගඵලය අඩු කරොත් එම අඳුරු කරපු කොටසේ වර්ගඵලය ලැබෙනවා. එන එක තමයි කරන්න ඕනේ. තරම් මෙන්න මෙහෙම ලියනවා. හරි. දැන් මම ගන්නම් මෙන්න මේ අඳුරු කළ කොටසේ වර්ගඵලය. මම ගන්නම් කැපිටල් A ඩෑෂ් කියලා ගන්නම්කෝ. හරි. ඒතර A ඩෑෂ් සමානවා හරි විශාල වෘත්ත කොටසේ වර්ගඵලය. දැන් වෘත්තයේ වර්ගඵලය හොයන්න කොහොමද? 5r වර්ගයේ සූත්‍රය දාලානේ. ඒතර විශාල වෘත්තයේ වර්ගඵලය වෙන 5 කැපිටල් R වර්ගය. එයාගේ අඩු කරන්න ඕනේ කුඩා වෘත්තයේ වර්ගඵලය. ඒ කියන්නේ 5 සිම්පල් R වර්ගය අඩු කරන්න ඕනේ. දැන් මෙතනින් දෙකෙන්ම මේ පද දෙකෙන් 5 පොතේ විතර ගන්න පුළුවන්. ඒතර වරහණ තුලින් මෙතන එනවා කැපිටල් R වර්ගයක් එනවා ඍණ මෙතන එනවා සිම්පල් R වර්ගයක් එනවා. 5 කියන්නේ 7 22 කියලා ගන්න සුළු කිරීමේ පාසුවට හරි ඒ ගුණ කරන්න ඕනේ කැපිටල් R වර්ගය කියන්නේ 7.7 වර්ගය. ඍණ සිම්පල් R වර්ගය කියන්නේ 7 වර්ගය. ඔය විතර එනවා. හරිද? බලන්න. ඊළඟට 22 බෙදීම 7 වරක්. මේක සුළු කරොත් එම 7.7 වර්ගය එනෝනේ. මම කරන්නේ 77න් ගුණ කරනවා. හරි. එතකොට මෙතනින් ගත්තොත් එම බලන්න. 4කට 49 9 දැම්ම 4ක් ඉතුරුයි 4කට 49 4යි 53යි 4කට 49න් 9 දැම්ම 4ක් ඉතුරුයි 4කට 49 4යි 53යි පල්ලෙට ඉතුරුත් එම 9යි 9 3න් 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 5 3 8යි ඉතුරුච්ච එකයි 9යි 5යි එතකොට 5929ක් තියෙන්නේ 5929ක් එන්නේ 77 77න් ගුණ කරොත් අපිට උනේ 7.7 ගුණ කරන්න ඕනේ එතකොට දශම ස්ථාන දෙකක් තියෙනවා එතකොට 59.2 තමයි එන්නේ හරි එතකොට 7.7 වර්ගය එනවා 59.2ක් ඍණ 4ක් අත කීයද 7 වර්ගය 49 නේ ඔය විතර එනවා එතකොට මෙතනින් එනවා 7න් 22 වරක් මේක අඩු කරොත් එම 59.2න් අඩු කරන්න ඕන 49.0.0ක අඩු කරන්න ඕන
9.9යි 2.2ක් 9.4ක් එකයි. එතකොට එනවා 10.2යි 9ක් එනවා. හරිද? දැන් බලන්න. දැන් මෙතනින් යාට සුළු කිරීමක් තමයි තියෙන්නේ. මම මුලින්ම මෙන්න මෙහෙම කරලා ඉන්නවා. 22 මෙයාගේ ගුණ කරලා ඊට පස්සේ 7ෙන් බෙදන්න. හරි. බලන්න. දැන් මම කරන්නේ 22 මෙයාගෙන් ගුණ කරනවා. 1029 මම 22 ගුණ කරලා ඉන්නවා. හරිද? දෙවරක් 9 18න් 8 දැම්ම එකක් ඉතුරු දෙවරක් 2 4යි ඉතුරු වෙච්ච එකයි 5යි. දෙවරක් බිංදුව බිංදුව දෙවරක් 1 2යි. දෙවරක් 9 18න් 8 දැම්ම එකක් ඉතුරු දෙවරක් 2 4 ඉතුරු වෙච්ච එකයි 5යි. දෙවරක් බිංදුව බිංදුව දෙවරක් 1 2යි. පළලට ඉතුරුත් එම 8යි 5යි 8යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. බිංදුවයි 5යි 5 ඉතුරු වෙච්ච එකත් එක 6යි. 2යි බිංදුව 2යි 2යි. ඒ 1029 ගුණ කරාම අපිට ඕනේ 10.29 ගුණ කරාම ලැබෙනවා කියලා. ඒක දශම ස්ථාන දෙකක් මෙතනින් තියෙනවා. හරිද? එතකොට මෙතනින් අපිට යනවා 226.38 බෙදීම 7ක් එනවා. දැන් 7ෙන් බෙදමු අපි. හරිද? 226.38 බෙදනවා 7ෙන්. 22කට 7 ඒව තියෙනවා 3ක්. 4 3 21යි. අඩු කරොත් එම 22 21ක් 1යි. 6 පල්ලයට 16 7 තියෙනවා 2ක්. හරි 3 වරක් 4ත් 2 14යි 16න් 14ත් 2යි. 3 පල්ලයට ගත්තා 23ට 7 ඒව තියෙනවා 3ක්. 4 3 21යි 23න් 21ක් 2යි. 8 පල්ලයට ගත්තා 28ට 7 ඒව තියෙනවා 4ක්. එතකොට මෙතනින් එනවා සුළු කරාට පස්සේ 32.34ක් එනවා. මේක වර්ගඵලයක්නේ. වර්ගඵලයක් කියන්නේ වර්ග එකක වලින්. ඒතර ඒකකේ සෙන්ටිමීටර නිසා වර්ග එකක වර්ග සෙන්ටිමීටර වලින් තමයි උත්තරේ එන්නේ. මේ ආකාරයට අපිට මෙන්න මේ වලල්ල වගේ කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මේක ලියා ගන්න ඕනේ. ඔයා මුලින්ම මෙන්න මේ රූපසරහන අදින්න. මේ රූපසරහන ඇඳලා ඊට පස්සේ මෙන්න මේ ටික දාගන්න. හරි? වීඩියෝ පෝස්ට් කරලා ඔක්කොම ටික දාගන්නකො. මුලින් මේක ඇඳලා ඊට පස්සේ මෙන්න මේ ටික දාගන්න. වීඩියෝ පෝස්ට් කරලා දාගන්න. හරිද? හරි. දැන් අපි මේ කොටසේ වර්ගඵලය හෙව්වා 32.34යි වර්ග සෙන්ටිමීටර කියලා. හරි. දැන් වර්ගඵල තුනම හොයාගෙන තියෙන්නේ. දැන් මේ තුනම එකතු කරන්න තමයි තියෙන්නේ. බලන්න. දැන් ඒ තුන එකතු කරාම උත්තරය එනවා. බලන්න. මෙන්න මෙහෙම. එම නිසා දැන් මේගොල්ලෝ දෙන්නේ පාත්‍රයක් ගන්න කියන්නේ. අපෙන් ආන්නේ භාජනයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය තමයි අහන්නේ. අනේ එම නිසා භාජනයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය භාජනයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවා. හරි. මේ අගයන් තුන එකතුවට 372.68යි ධන 308යි ධන 32.34. මේක එකතු කරන්න තියෙන්නේ. අපි එකතු කරලා බලමු. 372.68 ඊට පස්සේ 308.0 ඊළඟට 32.34. එන එකතු කරොත් මෙතනින් එනවා 8යි 4ෙන් 12 8යි 4ෙන් 12න් දෙක දැම එකක් ඉතුරුයි 6යි 3යි 9යි ඉතුරු වෙච්ච එකයි 10යි බිංදු දැම එකක් ඉතුරුයි. හරිද? එකක් ඉතුරුලා තියෙනවා. ඒතර 8යි 2යි 10යි මේ දෙකත් එක 12යි. ඉතුරු වෙච්ච එකත් එක 13න් 3 දැම එකක් ඉතුරු වෙනවා. ඒතර මේ පල්ලයට එකතු කරොත් එම 7යි බිංදුවයි 3යි කියන්නේ 7යි 3යි 10යිනේ. ඉතුරු වෙච්ච එකත් එක 11න් එක දැම එකක් ඉතුරු වෙනවා. ඒතර මෙතනින් එනවා 3යි 3යි 6යි ඉතුරු වෙච්ච එකත් 7යි. 713.02ක් එනවා. හරි. එතකොට 713.02ක් එනවා. එදින වර්ගඵලයක්. ඒක කියන්නේ වර්ග ඒකක වලින් ඒකකේ සෙන්ටිමීටර නිසා වර්ග සෙන්ටිමීටර වල තමයි උත්තරේ එන්නේ. එතකොට උත්තරය එනවා 713.02යි වර්ග සෙන්ටිමීටර කියලා පිළිතුරු ලැබෙනවා. එන්න මේ ආකාරයට අපිට අවසන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. හරිද? හරි දැන් මේක ලියා ගන්න වීඩියෝ පෝස්ට් කරලා. වීඩියෝ පෝස්ට් කරන මේකක් දාගන්න. හරිද? ලියාගත්තද? හරි දැන් බලන්න. ඔන්න ඔය ගණන් පහ විතරයි මෙන්න මේ අභ්‍යාසයේ තියෙන්නේ. එතනම සම්පූර්ණයෙන්ම වෙලා අරගෙන සිද්ධාර්ථත් එක්ක සම්පූර්ණයෙන්ම කියලා දීලා මෙන්න මේ අභ්‍යාසය මුළුමනින්ම සාකච්ඡා කරා. ඒතර ඔයගොල්ලෝ තේරෙන්නේ නැති මේ ගණන් හිතන්නේ කොහොමද? මේ ගණන් ගානට අවසන් උත්තරේ ගණන් නම් මොන වගේ සිද්ධාන්ත දැනන් ඉන්න ඕනේ. හරි. ඒතර සුළු කරන්නේ කොහොමද? ඒ ඔක්කොම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පුළුවන් වෙන්නේ නැති. හරි. ඒතර මේ අභ්‍යාස සම්පූර්ණ සාකච්ඡා කරා. තව මේ channel එකේ තව අභ්‍යාස දාලා තියෙනවා. ඒතර ඒවත් බලන්න ඕනට අවස්ථාවක් තියෙන ඕනම අභ්‍යාස මේක බලන්න පුළුවන්. හරි. ඒ channel එක subscribe කරලා තියාගන්න. ඒතර ඒ තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක මෙතන මම ඉවර කරනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.